සුබ සන්ධ්‍යාවක් වේවා ආයුබෝවන් සුබ වණක්කම් සන්ධ්‍යාවක් වේවා අස්සලාමු කියලා. අලයිකුම් සුබ සුබ සන්ධ්‍යාවක් වේවා. සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් ඩ්‍රෙෆ් ස්ටොක් ෆුට්බෝල් ඩ්‍රොප් බෝල් සමගින් එක් වෙලා ඉන්නවා අද දවසේත් කෙටි සාකච්ඡාවකට. ඉතින් අද සුපුරුදු පරිදි අපේ මේ ප්‍රෝග්‍රෑම් එකට ආධාර කරනවා ඩයින්මෝ ආයතනය ලංකාවේ නම්බර් 1 ෆාස්ට් ෆුඩ් චේන් එකේ කිව්වම හරි. ඒ වගේම අපිට අඩිනම් සහග දෙගෙනවා අර්බන් ස්ටාර් සියලු පාපන්දු ක්‍රීඩකයෝ ගොඩක් දෙන්න ගන්න තැනක් ජාතිය කණ්ඩායමේ ක්‍රීඩකයෝ තමන්ගේ ෆූඩ්ස් එහෙම ගන්න තැනක්. ඉතින් ඒගොල්ලොත් අපිත් එක්ක සහභාගී වෙනවා. සුපුරුදු පරිදි මාත් එක්ක ඉන්නවා මගේ මිත්‍ර පරහන් සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් රිෂත්. ඉතින් අද අපිත් එක්ක සංවාදයට එක් වෙන්නේ ෆුට්බෝල් ලංකාවේ බලලා දිනනවා නම් මැච් බලලා දිනනවා නම් අහලා දිනනවා නම් අලුත් පුද්ගලයෙක් නෙවෙයි සුමිත් වල්පොල මාස්ටර්. ඒ මාස්ටර් කියලා කතා කරන්නේ. ඉතින් සුමිත් වල්පොල මාස්ටර් ඇවිල්ලා ඉන්නවා දැන්ට සවුන්ඩඩ් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු. ඒ වගේම ජාතිය කණ්ඩායම් රාශියකුත් කරලා තිනවා. සුමිත් මාස්ටර් සුබ සන්ධ්‍යාවක්. කොහොමද මේ දවස්වල මම සන්ධ්‍යාවක් විතර. මේ දවස්වල ඉතින් කොරෝනාත් එක්ක බේරි ඉන්නවා. හරි. මම දැක්කා මේ සුමිත් මාස්ටර් ඊයේ ඇවිල්ලා හිටියා මේ අර ෆුට්බෝල් ෆ්‍රයිඩේ කියලා පටන් ගත්ත ඊයේ. ඔව්. ඇත්තටම මට පාපන් සංගමයෙන් ආරාධනාවක් ආවා මට ඉන්න කියලා. මම ඒ වෙලාවේ සවුන්ඩර්ස් ප්‍රැක්ටිස් කර හිටියේ ප්‍රයිස් පාක් එකේ. මම පස්සේ ඒක එක්කෙනෙකුට බාර දීලා මම මේ ආවා එතෙන්ට. ඉතින් පස්සේ මමට රෙජිස්ටර් වෙන්න කියලා කිව්වම රෙජිස්ටර් වුණා. ඊට පස්සේ මාවත් ස්ටේන්ලෝන්ගේ ටීම් එකට මාව දාලා තිබුණා. ඒකෙත් ඉතින් ඔක්කොම වයස එකක් කියලා මම හිටියේ. උඩුවර මේ ප්‍රිසන් එකේ උඩුවර මම අර කොල්ලු පිටියේ උපුල් රොයල් එකේ එයා ඉතින් අපේ ටීම් එකේ හිටියේ ඒ වගේ කට්ටියක්. ඉතින් ජමින්ද ස්ටේන්ලෝන් හිටියා. ඉතින් මමත් හිටියා ඉතින් එතන. ඕවගේ දෙක් ගැන කතා කරද්දී දැන් අස්ලා සෙල්ලම් කරන කාලේ මීට පෙරදී ඕවගේ දේවල් වෙන්නේ නැහැ. ඉතින් ඒක කොහොමද මේ වගේ දෙයක් පාපන්දුවට බලපාන්නේ කියලා පොඩ්ඩක් අපිට කිව්වොත්. ඇත්ත වශයෙන්ම අපේ කාලේ ෆුට්බෝල් හොඳට තිබිච්ච නිසා අපේ ඔය වර්ල්ඩ් රෑන්කින් අරවා මේවා පස්සට ගියෙත් නැහැ ඉස්සරහට ගියෙත් නැහැ. අපි කොහොම හරි හොඳ ෆුට්බෝල් තිබුණා. හොඳ ටූර්නමන්ට්ස් තිබුණා. අපේ සාමාන්‍ය අවුරුද්දේ අපි ටූර්නමන්ට් ඒ කියන්නේ අපිට හුස්ම ගන්න බැරි වෙන්න තරමට ටූර්නමන්ට් එක ඉවරනකොට ගෝල් කප් තියෙනවා, කොලම්බෝ ලීග් තියෙනවා, සිල්ල කප් තියෙනවා, අර කප් මේ කප් කියන කොහොම හරි ටූර්නමන්ට්ස් කියන්නේ පිටම ප්ලේස් වල තිබුණා. ඉතින් ඒක නිසා අපිට ඔය වගේ දෙයක් කරන්න තරම් අපිට අවශ්‍යත් නැහැ. දැන් මෙතන උනේ මේ ෆුට්බෝල් පොට පල්ලයට කියලා තියෙන නිසා රෑන්කින් පල්ලයට කියන නිසා මේක උනන්දු කරවන්න මේ අලුත් ක්‍රීඩා ඇමති නම එයා මේක මේ වගේ දෙයක් හරි කරලා එයා බලනවා. එයා ෆුල් ට්‍රයි එකක් දෙනවා. එයා යන් තරුණ කෙනෙක්. එයා ට්‍රීට් එකක්. ඒක නිසා එයා උත්සාහයක් දරනවා මේ ෆුට්බෝල් කොහොමද ගොඩට ගන්න කියන්නේ. මොකද වැඩිම ජනතාව බලන ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාව. ලෝකෙත් එමයයි ලංකාවෙත් එමයයි. මම සාමාන්‍ය හොඳටම ස්පෝර්ට්ස් ගැන මම ෆලෝ කරන කෙනෙක්. අපි ක්‍රිකට් ගැන මම දන්නවා, හොකි ගැන දන්නවා, බාස්කට් මොකද මම ඉපදුනේ ඉවිරිගස්සාවේ හයිවලොක් පාර්ක් එකේ. මම ඒක නිසා හැම ක්‍රීඩාවම වගේ රග මම හොඳටම දන්නවා. ඒක නිසා මම දන්නවා මොකද ක්‍රිකට් මැච් සාමාන්‍ය ක්ලබ් මැච් එකක් බලන්න එච්චර සෙනගක් එන්නේ නැහැ. නමුත් ඕනස් මෙන්න මේ ඕනම තරඟාවලියක් බලන්න සෙනග එනවා 10 ගානක්. ප්‍රැක්ටිස් බලන්න වෙනවා අර ක්‍රිකට් මැච් එකකට ඩිසයින් එක. අර ක්‍රිකට් වල තියෙන වන් ඩේ මැචස් වලට සෙනග ඉන්නවා. ඇත්ත කතාව ඕකයි. ඒක නිසා මේ වගේ දෙයක් හරි කරලා මොනවා හරි උඩට ගන්න තමයි එතුමාත් try කරන්නේ මම හිතන්නේ එතුමාගේ පීරියඩ් එකේ. එතුමාට කරන්නත් පුළුවන් මොකද ඔක්කොම බලේ තියෙන ඔක්කොම එතුමාගේ නෑදෑයෝ ඥාතියෝ මාමා නැත්නම් තාත්තා ඒක නිසා ඕන දෙයක් එතුමාට කරන්න පුළුවන්. මම හිතනවා එතුමාට කරන්න බැරි නම් මේ ක්‍රීඩාව නංගන්නත් බෑ. දැන් සුමිත් මාස්ටර් දැන් කිව්වා මාස්ටර් සෙල්ලම් කරන කාලේ සෑහෙන කොම්පිටිෂන් තිබ්බා. අපිත් දන්නා මේ වගේ දේවල් කරන්නවත් වෙලා තිබ්බේ නැහැ. and ප්ලේස් වල ඕනකමක් තිබෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කොම්පිටිටිව් ෆුට්බෝල් හැමලේම ගැව්වා. දැන් මාස්ටර් අපිට පොඩ්ඩක් මාස්ටර්ගේ මේ ප්ලේයිං කරියර් එකයි මේ කෝචින් වලට සම්බන්ධ වෙන විදිය පොඩි කෙටියෙන් අපිට කියවනම් කොහොමද සුමිත් වල්පොල කියන පුද්ගලයා මේ
පාපන්දුවට ඇවිල්ලා කොහොමද මෙච්චර දුරක් ආපු එකේ අපිට පොඩ්ඩක් කිව්වොත්. මම ඇත්තටම 1968 මම ඇවිල්ලා ඇත්තටම හැවලොප් පාක් එකෙන් ඒ කියන්නේ දැන් හෙන්රි බේජල්ස් කියන්නේ ඉතල හැවලොප් පාක් කියන්නේ මම හැවලොප් පාක්ෙන් තමයි මම බිහි වුණේ. මම එතන ඉන්නකොට 1968 පීඩි සිරිසේන මහින්ද අලුවිහාරේ ලෝරන්ස් ෆර්නෑන්ඩෝ ඒ කියන්නේ රත්නම් එකේ නිර්මාතෘ නවීන්ලයි තාත්තා ඒ කියන්නේ එලි අයියාගේ අයියා ඒගොල්ලා තුන්දෙනා ඒ ලයිසන් එකකට ගියා ජපාන් වල. ලයිසන් එක පළවෙනි ඒ ලයිසන් තුන තමයි ඒගොල්ලා ඉතින් ජපාන් වල කෝස් එක කරලා යනකොට සිරිසේන මාස්ටර් ඉතින් සාමාන්‍ය ෆුට්බෝල් පිස්සන්. ඒ නිසා සිරිසේන මාස්ටර් ජපානයේදී දැකලා තිනවා මේ පොඩි ළමයින්ගේ සංකල්පයක්. පොඩි ළමයි ට්‍රේන් කරන මේක. එයා ඒක මෙයා මෙතන මෙහෙ ඇවිල්ලා එයාට හිතුණා ඉගෙන ගත්ත දේ මේ ළමයින්ට හරි ප්‍රයෝජන වෙන්න කියලා. එයා ඇක්ටර් එකක් කියන්නේ පාපන්දු අපි ඒකට කියන්නේ කෝචින් කැම්ප් කියලා. ඔව් කෝචින් කැම්ප් එකට එයා ළමයින්ට ආරාධනා කරා. එතකොට ප්ලේග්‍රවුන්ඩ් කොළඹ නගර සභාවේ යට තියෙන ප්ලේග්‍රවුන්ඩ් වල හොඳම ටීම් තිබුණේ. ඒ කියන්නේ ඒ කාලේ හිටිය මාස්ටර්ලා සුපර් මාස්ටර්ලා හිටියේ. ඒ කියන්නේ ඇත්තටම මාස්ටර් කියලා කට ඇරලා කියන්න පුළුවන් මාස්ටර්ලා හිටියා ඒ කාලේ. එතකොට අපි බිහුනේ එතන. දැන් මගේ ඇත්තටම මාස්ටර්ලා අමීර් මාස්ටර්, නාමිස් මාස්ටර්, එතකොට චන්ද්‍රේ මාස්ටර්, රත්නම් චෙල්ලංග ශ්‍රී ලංකා කැප්ටන් කරා. ඊට පස්සේ යෝගාන්ද්‍ර මාස්ටර්. මේගොල්ලෝ ඇවිල්ලා ෆුට්බෝල් වල ලිජෙන්ඩ්ලා. කොළඹ නගර සභාව හැම පිටේම ඒකම. ඕගොල්ලන්ගේ කොම්පැනි වේදිකේ බැලුවොත් අපේ දිනපාල මාස්ටර් හිටියා. නයිම් නිසාම් මාස්ටර් හිටියා. ඉතින් ඒ වගේ හොඳම ටීම් එකක් තමයි නගර සභාවේ හිටියේ. ඒකම නගර සභාවේ ටීම් එකක්. මම එතනින් මම ආව ඇකඩමි ප්‍රැක්ටිස් වලට. ආපු වෙලාවේ මාව ඇත්ත වශයෙන්ම මම එතන තේරුණා. ඒ ඇකඩමි ඉවර වුණා මාස 6කින්. ඒකේ මම බෙස්ට් ප්ලේයර් හැටියට තේරිලා ජර්මන් තානාධිපති අතින් මම සම්මානය ගත්තා. හැබැයි මම ඒ ඇකඩමි එකේ ඉන්න වෙලාවේ 1968 මේ මම කියන්නේ ඒ වෙලාවේ ආව ඔලිම්පික් ඉන්විටේෂන් ටූර්නමන්ට් කියලා තරඟාවලිය. ඇත්ත මම එදා උදේ ඇකඩමි ප්‍රැක්ටිස් ගිහිල්ලා මම ගෙදර ඇවිල්ලා මම ගෙදර වෙලා ඉන්නකොට මට අපේ වත්තේ මම පයිප් රෝඩ් එකේ ඒතකොට හිටියේ නම්බර් 75 වල මම ඉන්නකොට මට වත්තේ කෙනෙක් ඇවිල්ලා මහත්තුරු දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා මොටර් බයික් එකේ. බලනකොට එඩ්වර්ඩ් ක්‍රිම්සූරිය සහ පීඩි සිරිසේන. මට කිව්වා මේ අද හැන්දෑවට මැච් එකක් තියෙනවා. ඔයා එන්න ක්ලබ් එකට කියලා. මං කිව්වා මම උදේ ප්‍රැක්ටිස් ඉවරලා ආවේ. මම ගියා එතෙන්ට ගිය වෙලාවේ මං ක්ලබ් එකට එතකොට තිබුණේ සුචරිත තියෙන තැන තමයි ක්ලබ් හවුස් එක තිබුණේ ගියා කියන්නේ. සිරිසේන මාස්ටර්ගේ ගෙදර. මම එතෙන්ට ගියාම මට ඇත්තටම බූට් දෙයක් තිබුණේ නැහැ. මං සිරිසේන මාස්ටර්ට කිව්වා මට බූටුත් නැහැ කියලා. ඒ දවස්වල අපි කරමු සැකසි නැහැ. ඊට පස්සේ වික්‍රම සූරිය කිව්වා බය වෙන්න එපා. ඔයා එන්නකො මං කැරලා දෙන්නම් කියලා. මට ක්ලබ් එකට ගිය වෙලාවේ මට යනකොට ඔක්කොම ලිජෙන්ඩ්ලා නම් හිටියේ. රම් බණ්ඩා, මිත්‍යානන්ද, රත්නසිරි, එම්.ඒ. අමීර්, ලයනල් පීරිස්, වික්‍රම සූරිය, පොළ සූරිය මේ වගේ ප්‍රසිද්ධ මරික්කාර් වගේ ප්‍රසිද්ධ නම් තිබුණා. මම බය වුණා. මෙච්චර මේ මිනිස්සු අතර මම කොහොමද ඉන්නේ පොඩි කොල්ලෙක් කියලා. මන්ට ඊට පස්සේ වික්‍රම සූරිය බූට් එකක් දුන්නා. ඒ වෙලාවේ මෙයාත් උකට සර්ට් එක්කලා ක්ලබ් එකේ තමයි නැවතිලා හිටියේ. වික්‍රම සූරිය එයා කුරුණෑගල කෙනෙක්. එයා සර්ට් එක ක්ලබ් එකේ තමයි නැවතිලා. මට බූට් එක එයාගේ බූට් එක දුන්නා. මේ බූට් එක දාලා බලන්න කියලා. මම දැම්මම හරි කියලා. මට කියනවා ඕක ඔයාම ගන්න කියලා. මං ගියා මැච් එකට. ඒකට අපි ඒ කාලේ ඉතින් සෝන්ඩස් ක්ලබ් එකේ කට්ටිය ටැක්සි වලින් තමයි ස්ටේඩියම් එකට යන්නේ. මොරිස් මයිනර් ටැක්සි වල. ඉතින් මම මාව දාගෙන ගියා අපි ඔක්කොම ගිහිල්ලා මැච් එකට ගිහලා ඒ මැච් එක එදා තිබුණේ අපිට ට්‍රින්කෝ ඔලිම්පික්ස් එක ඕපනින් මැච් එක. ට්‍රින්කෝ ඔලිම්පික්ස් සෝන්ඩස්. ඒක ට්‍රින්කෝ ඔලිම්පික්ස් කියන්නේ හොඳම ටීම් එකක්. ඒ කාලේ හොඳ ටීම් එකක්. නැක්මෝයේ ට්‍රින්කෝ ලෙවල් ෆුට්බෝල් නැතුණාට ට්‍රින්කෝ ඔලිම්පික්ස් කියන්නේ අපේ මේ සෝන්ඩස් වික්ටරි මේ රත්නම් බ්ලැස්කෝලා වගේ ටීම් ටොප් එකේ හිටිය ටීම්. ඒපාර අපේ ඕපනින් මැච් එකේ මා සර් ඇනවුන්ස් කරා මගේ නමක් මෙයා සෙල්ලම් කරනවා අද මැච් එකට. කිසි කෙනෙක් මෙයා මොකුත් කියන්න එපා. මොනවා හරි තිබුණොත් මම තමයි මෙයා බලාගන්නේ ග්‍රවුන්ඩ් එකේදී මොනවා හරි කියන්න එපා. මැච් එකට බැස්සා මට කිව්වා මට ජේසිය දුන්නා මම බැස්සා. මාව ලෙෆ්ට් හාෆ් එකක් තමයි මම ගැව්වේ එතකොට. කියන්නේ ලයින් එකේ මගේ මොකද මම හොඳට ස්ලිප් ෂොට් ගහනවා. මට ස්ලිප් එක හොඳටම ෂුවර්. මම එතෙන්ට දාලා සෙල්ලම් කරා සර්. සෙල්ලම් කරනකොට පටන් ගත්ත ගමන් ඒගොල්ලෝ ගෝල් එකක් ඇව්වා. ට්‍රින්කෝ ඔලිම්පික්ස් සෝන්ඩස් ගෝල් එකක් ගාලා ලයනල් පීරිස්. ආපෙලාවේ සිරිසේන මාස්ටර් මම ළඟට ඇවිල්ලා මට කිව්වා කම්සි බය වෙන්න එපා. කම්සි කේන් කරද්දක් නෙමෙයි නෝමල් සෙල්ලම් කරනවා කියලා මට කිව්වා. ඉතින් අපි කොහොම හරි මැච් එක සෙල්ලම් කරා. මැච් එක ඉවරනකොට ස්කෝර් එක 7-1යි. අපි මැච් එක දිනා. ඒ වගේම මේ ටූර්නමන්ට් එකේ පස්සේ අනිත් දවසේ සන් පේපර් එක තිබුණේ. සන් පේපර් ඩේල් නිවුස් වල මගේ නම වැටෙන්න පටන් ගත්තා. මොකද සර්ගේ කෝචින් කැම්ප් එකේ එක්ස්පෙරිමන්ට් එකක් කියලා සර් ඉදිරිපත් කරා. එයාට ඒක try කරන්න يعني කෝචින් කැම්ප් එකේ දක්ෂතම ක්‍රීඩකයෙක් කෙනෙක්.
එයාට ඕන වුණා මේ කෝචින් කැම්ප් එකේ දක්ෂතාවය පෙන්වන්න. ඉතින් මාව පත්තර වලින් ඒ වෙලාවේ උම්බලා තිබ්බා. ඉතින් ඕක තමයි මගේ මුල්ම මැච් එක. ඒකත් ෆ්ලඩ් ලයිට්. සුගතදා ස්ටේඩියම් එකේ ෆ්ලඩ් ලයිට් මගේ පළවෙනි මැච් එකම ට්‍රින්කෝ ඔලිම්පික්ස් එක තමයි සෝන්ඩස් වෙනුවට මම සෙල්ලම් කරේ. එතන ඉඳලා මගේ ප්ලේස් එකේ ඒතර මරික්කාර් හිටියේ. ඇත්තටම මරික්කාර් කියන්නේ මේ දැන් අර ඉන්ටර්නැෂනල් ප්ලේයර් කෙනෙක් වගේ සයිස් එක ඒ වගේම ලස්සන ෆුට්බෝල් කියන ලස්සන ප්ලේයර් කෙනෙක්. එයා මරික්කාර් කියන්නේ මරික්කාර් මම යාව ෆලෝ කරලා තමයි මම ගොඩක් ෆුට්බෝල් මම ඉගෙන ගත්තේ. මොකද එයාගේ පොසිෂන් එකට තමයි මම ආවේ. ඉතින් සිරිසේන මාස්ටර් පස්සේ ටික දවසක් යනකොට මරික්කාර් ටිකක් මේ වෙනකොට මාව දාලා ගිහුවා රත්නම් මැච් එකේ. අප්පයියා එතකොට රත්නම් එකේ රයිට් එක්ස්ට්‍රීම් ගන්න. මම ලෙෆ්ට් හාෆ් එක දාලා ගිහුවේ. මට කිව්වා මේ අප්පයියව මාක් කරලා ගහන්න ඕන. අප්පයියා තමයි ප්ලේයර් එක කියලා. මගේ ස්ලිප් එක ෂුවර්. ඒ පාර මම මැච් එකේ ඉන්නකොට ස්ටේඩියම් එකේ ග්‍රවුන්ඩ් පැවිලියන් එක ඇතුළට ආවා සී ස්ට්‍රීට් එකේ ජෝයි ජුවලර්ස් උදලාගේ. ඇවිල්ලා තිරිසේනගෙන් ඇහුවා කවුද මේ අප්පයියව මාක් කරන්න කියලා. ඒකවල සර් මාව පෙන්නා. සුසිලා මේ පොඩි එකෙකුට පුළුවන්ද මෙයාව මාක් කරන්න කියලා ජෝයි ජුවලර්ස් උදලාලට තිරිසේන මාස්ටර් කිව්වම තිරිසේන මාස්ටර් එයා කෑ ගැහුවා. තිරිසේන මාස්ටර් ඔයා බලන්න මුදලාලි කොහොමද කියලා කිව්වට මම මැච් එකේ අපි ගැව්වා. මම යන්න දුන්නේම නැහැ. මම කොහොම හරි ගැව්වා. කොහොම හරි මට එක ප්ලේයර් කෙනෙක් ඒ වෙලාවේ මම පොඩි නිසා ආර්යය කියලා කෙනෙක් හිටියා රත්නම් බැක් එකක් ගැව්වා. මම අප්පයියව අල්ලන වැඩිකමට මට ඇවිල්ලා කම්බුලට ඇවිල්ලා. ඇව්වම බොන්සෝ හිටියේ පොලිස් එස්.පී කෙනෙක් බොන්සෝ තමයි රෙෆරි හිටියේ. බොන්සෝ දෙලින්ම රෙඩ් කාඩ් පෙන්නුවා ආර්යයට. ඒක එළියට දැම්මා. ඊට පස්සේ මම බය නැතුව සෙල්ලම් කරා. කොහමද අපි මැච් එක දිනුවා. මේක තමයි ඉතින් මගේ සෝන්ඩස් මුල්ම මැච් එක මම ඇතුළට ආපු මේක. මම එතනින් අල්ලගන්නilla ඒක දිගටම ඒක තමයි දැන් සුමිත් මාස්ටර් කතා කරේ ඔය යූත් සිස්ටම් එකේ ඇකඩමි සිස්ටම් එකෙන් එකපාරට ඇවිල්ලා තමයි ඕක බිහිවුනේ. දැන් මම හිතන්නේ ඕක තමයි ඇකඩමිස් වල වෙන්නේ. අපි 1968 අපේ පළවෙනි ඇකඩමි දැනට අවුරුදු 52ක් විතර වෙනවා. ඇත්තටම අපේ ඇකඩමි මම ගියේ මුල්ම එකට. මම මහින්ද පාලිට ලංකාවේ ප්‍රසිද්ධම කෙනෙක්. දැන් මේ ජීවිතම කරන මගේ හොඳම යාළුවා අපි දෙන්න තමයි එකටම ඉන්නේ. අපි දෙන්න ඒ වගේම අපි ඒ පළවෙනි ඇකඩමියෙන් තමයි අපි ඉතින් බිහි වුණේ. ඒක ඉතින් වරදක් වුණේ නැහැ සර්ගේ දැක්ම. එයා ජපානයේ දැක්ක එකක් මෙහෙ ඇවිල්ලා කෙරුවා. ඒක අන්තිමට දිගට අරගෙන දැන් මම හිතන්නේ 145ද 146ද දෙනවා ඇකඩමි දැන් නිකන් මේ කුඩකට ගෑවුවත් ඇකඩමි එක කෙනෙක්ට බෑ. යෝ අපි හිතමු මේ ඇකඩමිස් වලින් සුමිත් වල්පොල වගේ තවත් ක්‍රීඩකයෝ බිහි වෙයි කියලා. දැන් මාස්ටර් දැන් යූත් එකේ සිස්ටම් එක ගැන කතා කරපින්න මම මේ වැදගත් ප්‍රශ්නයක් අහන්නේ. දැන් මාස්ටර්ලා ගොඩක් ඉස්කෝල කෝච් කරලා තියෙනවා. නැෂනල් යූත් ටීම්ස් කෝච් කරලා තියෙනවා. දැන් මේ පෞද්ගලික අවුරුදු 20 ගත්තොත් අපේ වැරදුනේ කොහෙද කියලා කිව්වොත් මේ යූත් සිස්ටම් එකයි ඔක්කොම බලද්දී දැන් පෞද්ගලික අවුරුදු 20 තමයි පාපන්දුව පල්ලෙහාටම ගිහිල්ලා තියෙනවා කියලා කට්ටිය ගොඩක් ਵਿਚාරණය කරන්නේ. ඉතින් යූත් සිස්ටම් එකේ ආපු ප්ලේ කෙනෙක් ඇයිද දැන් ඇකඩමි වලට වැඩ කරනවා, නැෂනල් ටීම් වැඩ කරලා තිනවා, කෝච් කරලා දෙන ඉස්කෝලේ. ඉතින් අපිට වැරදුනේ කොහෙද මාස්ටර් මේ අවුරුදු 20? ඔව් මම ඇත්තටම මට ඒකට කියන්න මොකද පුළුවන්. මොකද මම ඇවිල්ලා ලංකාවේ මම හිතන්නේ මම හිතනවා මම වාර්තාවක් කියන්න පුළුවන් බඩ. මොකද මම වයස 13න් පහළ ඉස්සෙල්ලම ලංකාවේ ඉංග්‍රීසි පටන් ගත්ත වෙලාවේ වයස 13න් පහළ මම හෙඩ් කෝච් ඇතුලේ හිටියා. ඊට පස්සේ මම වයස 14න් පහළ හෙඩ් කෝච් ගියා. ඒ කියන්නේ AFC ටූර්නමන්ට් වල. ඊට අnder 15 වයස 15න් පහළ මම ආසියාතික තරඟාවලිය වලට හෙඩ් කෝච් ඇතුලේ ගියා. අnder 16 මම ගියා ඒෂියන් කප් එකට සෞදි අරාබියාව. ඒ පාර අnder 17 මම ගියා තජිකිස්තාන් උස්බෙකිස්තාන් ගියා මම අnder 17 තුන නදීක පුෂ්ප කුමාරලා එහෙම උදාර සංකලනය. අද තොරදින්ග කූල් ඊට පස්සේ මම අnder 19 හෙඩ් කෝච් වුණා. මම අnder 19 හෙඩ් කෝච් කියලා අවුරුදු 4ක් විතර ඉඳලා ගිය අවුරුද්දේ දෙපිට අවුරුද්දේ අන්තිමට මම තජිකිස්තාන් ගියා. අnder 19 ටීම් එක. ඒක තමයි මගේ අnder 19. ඊට පස්සේ මම දන්නෙත් නෑ මට මොනව වුණාද කියලා. ඊට පස්සේ හදිසියෙ මගේ ඊට පස්සේ මට ආරංචි වුණා මට නම් මට ඒක තමයි වැරද්ද පාපන්සන්ගේ මට ලියුමක් වුණත් දැන්නුවේ නැහැ. දන්න නැතුව අමානුල්ලව පත් කළා තිබුණා. ඉතින් මම මොකද කිව්වේ නැහැ. අමානුල්ලත් ඇවිල්ලා අපේ ක්ලබ් එකෙන්ම හැදුනා රත්නම් සහ සෝමස් ලංකල්ලා අපේ කෝචින් කැම්ප් එකේ හිටිය ළමෙක් අපේ රෙඩි ගොඩක් ජූනියර්. මම හරි පිළිගන්න කෙනෙක් අමානුල්ලා කියන්නේ. මොකද පාපන්දුවේ ඉන්න ඕන මිනිස්සු තමයි අමානුල්ලා කියන්නේ. මොකද බය නැතුව කතා කරන කෙනෙක් තමයි අමානුල්ලා කියන්නේ. ඕනම කෙනෙක් එක්කලා මම මේ ළඟදී තිබුණ සෙමිනාර් එක ඇලජිට් එක්කත් ආගියුමන්ට් එකක් ගියා.
ඒ කියන්නේ මේ යම් කිසි ප්‍රශ්නයක් උඩ ඒ වගේ එයා බය නැහැ. එයා කෙලින්ම රිජෙක්ට් කිව්වා. ඔයාගේ හැම සුදු නිසා ඔයා ඉල්ලන හැම දෙයක්ම ඔගේ දෙනවා. නමුත් අපි කළු නිසා අපිට දෙන්නේ නැහැ කියලා එයා කිව්වා. ඉතින් ඒ වගේ අමනුල්ල කියන්නේ ඒ වගේ බය නැතුව කතා කරන්න පුළුවන් එක්කෙනෙක්. මම ඇත්තටම ගරු කරනවා අමනුල්ලට. දැන් අපි දැන් කිව්වොත් සුබිත් වල්පොල මාස්ටර් ආයි පාපන්දු සම්මේලනයෙන් කතා කරලා කිව්වොත් මේ අර යූත් සිස්ටම් එක හදන්න. සුබිත් වල්පොල මාස්ටර් එතකොට මොකද්ද අපේ මේ කරන්නේ ඔය යූත් සිස්ටම් එක හදන්න? දැන් අපි දැන් පාසල් පාපන් සංගමය ගැන අපි වැරදි කියනව නෙමෙයි. නමුත් පාසල් පාපන් සංගමයේ තියෙන ඉඩකඩ අනුව මේගොල්ලන්ගේ තරඟ කාලය පොඩ්ඩක් අඩුයි. ඒගොල්ලෝ විනාඩි 20 මොකද මම කියන්නේ සමහර ටීම් යක්නා ඉඳලා එන්න පුළුවන්, තිරිකුණාමල ඉඳලා එන්න පුළුවන්. ඒ වගේ ටීම්ස් කොළඹට ඇවිල්ලා මැච් එකක් අපි කියනවා සයිරා කොලෙජ් එකේ නැත්නම් අමිදියා ලුසේ. ඒ වගේ දරුණු ටීම්ස් එක්කලා සෙල්ලම් කරනකොට දැන් සෙන්ට් පීටර්ස් හොඳ ටීම් එකක්. මමත් කෝච් කරා ඔයාලා දන්නවා ඇති සෙන්ට් පීටර්ස්. ඔයගොල්ලෝ තාත්තට ඉස්සෙල්ලා මේ ඒ දැන් ඒ ස්කෝල සෙල්ලම් කරන හැටියට බැලුවම විනාඩි 20ක වගේ මැච් එකක් නම් හරි මදි. මොකද සීනියර් ටීම් එකක් කියන්නේ අවුරුදු ඊළඟට අපිට අnder 19 එකට ඉන්න ළමයි තමයි එතන ඉන්නේ. ඒතකොට අපි ජාත්‍යන්තර තරඟ වලට ගියාම පැය එකමාරක මැච් එකක් අනිවාර්යයෙන්ම මෙතන ගහන්න ඕනේ. ඒක එහෙම මැච් එකක් ගහන්න දෙනකොට ඔයා දන්නවා විනාඩි 20ක් වගේ මැච් එකක් ගහලා නැවි. මොකද මේ මැච් එකේදී සමහර ටීම් ෆස්ට් හාෆ් එකේ සෙල්ලම් කරන්නේ නැහැ. සමහර ටීම් සෙකන්ඩ් හාෆ් එකේ සෙල්ලම් කරනවා. සමහර ස්ට්‍රැටජිස් මාරු කරනවා සෙකන්ඩ් හාෆ් එකේ. අනිත් ටීම් එක වීක් ටීම් එකක් නම් අනිත් ටීම් එකේ ෆිට්නස් ලෙවල් එක අඩු නම් ඒගොල්ලෝ සෙකන්ඩ් හාෆ් ෆස්ට් හාෆ් ඒගොල්ලෝ ඩ්‍රෝ එකකට ගියා. සෙකන්ඩ් හාෆ් ස්කෝර් කරන්න හරි. ඒක තමයි මොළ තියෙන කෝච්ලා කරන්නේ. අර ටීම් එක අපි කියමුකෝ නිහරක් වගේ ගහන ටීම් එකක් ඉන්නවනම් අපි ඒ ටීම් එකත් එක්ක අපි ඩ්‍රෝ එකට ගහනවා. ඊට පස්සේ ඒගොල්ලෝ එහෙම ගාලා අපි වැටුණාට පස්සේ අපි නිකන් ඇටැක් කරලා අපි සෙල්ලම් කරලා අපේ ස්ට්‍රැටජි චූස් කරලා අපි බලනවා මේ සෙල්ලම් කරන වෙලාවට කොහොමද ප්ලේස් එකේ තත්ත්වය කියලා අපි ඒ වීක් පොයින්ට් එකෙන් අපි ස්කෝර් කරනවා. ඒකෝල අපිට දිනා ගන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තියෙන ස්කෝරක් තියෙනවා. ඒක නිසා මම කියන්නේ තරඟයක් අඩුම තරමේ මේ වෙලාව නැත්තම් පැයක් හරි සෙල්ලම් කරන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් දිනු කරොත් ඊට අමතරව අපේ ඉන්න ක්‍රීඩකයෝ දැනගන්න දැන් ගොඩාක් ඔයගොල්ලෝ දන්නවා තරුණ ළමයි සිප්ලින් පැත්තෙන් හරිම එච්චර හරින ඇත්ත කතාව ඒකයි. එන්නේ උගාක් දෙනෙක් දැන් මේ ෆෝන් වලට පුරුදු වෙලා මේ එක මර්ගාවය වලට පුරුදු වෙලා එක පෙටි වලට පුරුදු වෙලා ඒක මම නම් පිළිගන්නේ නැහැ ඒවා. ඒක නිසා ඒවෙන් පුරන් වෙන්න ඕන හොඳ ප්ලේයර් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ දැන් අපි මම ඇත්තටම උදාහරණයක් දැන් මම අපි තාමත් 9 මාරේනොත් අපි විජය ගන්නවා. දැන් සමහර ළමයි ඉන්නවා සමහර ඒරියාවල් වල මම දන්නවා 12න් පස්සෙත් අපි ඇහැරගෙන ඉන්න මිනිස්සු තමයි ඉන්නේ. ඒක ඒ ඔය වගේ වුණාම ක්‍රීඩකයෙකුට අල්ලගෙන ඉන්න බෑ තව කාලයක් අපිට වගේ. දැන් අපි අවුරුදු ගානක් සෙල්ලම් කරා අපි තාම දෙයියන්ගේ පිටින් අතපය කතා ගන්නකොට ෆිට්නස් එකේ සනීපයක් නැතුව දෙයියන්ගේ පිටින් ඉන්නේ. නමුත් මේක වෙන්නේ නැහැ සමහර ළමයි. ඒක තමයි ඇත්තටම ඒ වගේ දේවල් වුණාම ඉතින් අර ෆොරින් කෝච් කෙනෙක් ආවත් මේක මොනක් කරන්න බෑ එයාට. ඒ කියන්නේ එයා ඉන්නේ ගෙදර නැත්තම් වැද්ද ගන්න මේ ළමන්ගේ ඩිසිප්ලින් බලන්න අම්මලා තාත්තලා බලන්නේ නැහැ. සබ්බකට බලන්න අපිට මට බලන්නත් බෑ. අපි කියන්නේ අපි උදාහරණයක් සෝන්ඩර්ස් නම් මට බලන්න බෑ. මොකද මම ඉන්නේ දැන් ඉන්නේ මම වෙන පතර මුල්ලේ ජයවත් නම. ඒකෝට ළමයි ඉන්නේ එහෙ. ඒකෝට ළමයි ඉන්නේ අපිට කියලා ගෙවල් වලට කියලා බලන්න බෑනේ. ඒකෝට ළමයි දැනගන්න ඕන තමන්ගේ ෆිට්නස් එක ලෙවල් එක තියාගන්න නම් කොහොමද අපි ඒ විදිහට ජීවත් වෙන්නේ? කොහොමද අපි කැම බීම කන්නේ? ඔයා දන්නවා අද ළමයි ගොඩාක් කැම බීම මේ නිකන් මේ තැන් වලින් කන්නේ. ගෙවල් වලින් කන්නේ නැහැ. මතල කෑල්ලක් කන්නේ මම අnder 19 අnder 17 අරම සෙල්ලම් කරනකොට මේ කෝච් කරනකොට මම කවදාවත් මගේ ජීවිතේ මම විටමින් එකක් දීලා නැහැ. මම ෆෙඩරේෂන් එකෙන් ඔය අනම්මන දේවල් දීලාම නැහැ. මම ඉල්ලන්නේ මට දෙන්න. මට කඩලා දෙන්න, මඤ්ඤොක්ක දෙන්න, බතල දෙන්න, මුංගලට දෙන්න, මේවා දෙන්න. මම ප්ලේස්ලයි නම් කියන්නේ සමහර ප්ලේස්ලයි නෝ ඕගොල්ලෝ මඤ්ඤොක්ක කෑල්ලක් කන්න හරි අප්පිරිය. බතල කෑල්ලක් කන්න හරි අප්පිරිය. මොකද ඒගොල්ලෝ පුරුදුලා තින්නේ හොට් ඩොග් වලට, සොසේජස් වලට. මේක තමයි ඇත්ත. ඉතින් මේව වුණාම මේ ළමයි කොහොමද ශක්තියක් එන්නේ? ජවයක් එන්නේ?
ඉතින් මෙන්න මේවා කවර් කරගත්තොත් අපි යූත් ඩෙවලොප්මන්ට් එක කරන්න නැත්තම් මේ කවුරු ආවත් මොන ඔය ඇලර්ජික් නෙමෙයි කවුරු ආවත් මේ ළමයි හරියට හැදෙන්නේ නැත්තම් ඇලර්ජික්ට කරන්න දෙයක් නැහැ. ඉතින් මේකේ මාස්ටර් මේකේ ප්‍රධාන වගකීම මං හිතන විදිහට මේ කණ්ඩායමක්වත් එහෙම නැත්නම් කණ්ඩායමේ පුහුණු කරුවන්වත් නෙමෙයි මේ ළමයිව වැඩිපුර බලා ගන්න ඕනේ දෙමව්පියන් කියන පණිවිඩය තමයි මාස්ටර් මෙතනින් ලබා දෙන්නේ. මං කියන්නේ මේකයි. මං කියන්නේ මේ කෑම දීම. දැන් සාමාන්‍ය අපි කියන උදේට ප්‍රැක්ටිස් එකක් කරොත් හොඳ සෙෂන් දෙයක් කෝචින් කැම්ප් එකක් කරොත් අපි කොහොම හරි අපි ඒක තමයි අපි කිරි පැකට් එකක් හරි දෙන්න බලන්නේ. දැන් අපි ජාවලේනු කොහොමද කිරි පැකට් එකක් හරි දෙනවා. එතකොට මේ ළමයි බඩගිනි හැදිලා සමහර ළමයි ඉන්නවා අපිට අපේ ඇකඩමි එකට එනවා සමහර ළමයි තිහාරියේ ඉඳලා එනවා. ඉන්නේ පිටියේ උඩේ ඉඳලා එන ළමයි ඉන්නවා. අලුතර මීගම ඉඳලා කොටලා ඒ ළමයි ඉස්බරට ඉදී ඇවිල්ලා දෙල්ලම් කරලා බඩගින්නේ පැය ගාණක් බස් එකේ ට්‍රැවල් කරලා ගෙදරට යනකොට ඒ ළමයාගේ තියෙන ඒ ෆිට්නස් ඔක්කොම ලෙවල් එක නැති වෙනවා. ඉතින් අපි ඒ ළමයින්ට අපි හැමතිස්සෙම කියන්නේ ඕගොල්ලෝ යන්න ඉස්සෙල්ලා මොනවා හරි දෙයක් කන්න. එක්කෝ ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා දැනගන්නවා මේ ළමයි එවනකොට මොනවා හරි සෑන්ඩ්විච් එකක් හරි මොකක් හරි එකක් ඉවලා මේ ප්‍රැක්ටිස් ඉවරෙත් එකම කන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් කරොත් මේ ළමයාගේ ෆිට්නස් ලෙවල් එකක් වැඩි වෙනවා. අර හොඳ ගුණ જાති කෑවොත් ජවයකුත් ඇති වෙනවා. අපිට බයක් වුණ කෙනෙක් එක්කලා හැප්පිලා සෙල්ලම් කරන්න පුළුවන්. ඒක තමයි ඇත්ත කතාව මම කියන්නේ. ඔව් පරාන් ප්‍රශ්න දිනවද අහන්න මම ඔව්. ප්‍රශ්න ටිකට යන්න ඉස්සෙල්ලා. ඔව් මම ෆෑන්ගේ ප්‍රශ්නයකට යොමු වෙන්නම්. මම හිතන්නේ සුමිත් මාස්ටර් ඒ ප්‍රශ්නෙට උත්තරේ ලබා දුන්නා. නමුත් මම කියන්න ඕනේ මේ ප්‍රශ්නේ ආන පුද්ගලයා සුමිත් මාස්ටර් දන්නවා සංජේ පෙරේරා ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඒ වගේම ජාතික කණ්ඩායමේ අවුරුදු ගාණාවක් නියෝජනය කරපු ක්‍රීඩකයෙක්. ඔව් දැන් කටාර රාජ්‍යයේ තමයි ඉන්නේ. මමත් හැම විටම අමු වෙනවා. ඔව් ආනවා මාස්ටර් මොකද්ද අපිට කොතනද වැරදුනේ කියලා මම හිතන්නේ මාස්ටර් මේ ප්‍රශ්නෙට උත්තරේ ලබා දුන්නා. සංජය කියන්නේ ඇත්තටම සෝන්දර ක්‍රීඩා සමාජය වෙනුවෙන් සෙල්ලම් කරපු ළමෙක්. ඒ ළමයා පස්සේ පොලිසියට ජොයින් වුණා. නමුත් එයාගේ හදවත සෝන්දර්ස් එක්ක තමයි තිබ්බේ. ඊට පස්සේ මමයි සම්පතුයි නැෂනල් ටීම් එකේ කරන දවස්වල එයා අපිත් එක්කලා ගියා දක්ෂ ක්‍රීඩකෙක්. උරු කියන්න ඕනේ හොඳ ජවයක් තියෙන, හොඳ ශක්තියක් තියෙන, හොඳට සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩකෙක් තමයි එයා සංජය කියන්නේ. සංජය මම හොඳටම දන්න මම හරි ආදරේ ළමෙක්. එයා යන දවසේ ඉස්සෙල්ලා දවසේ මාව අයිලා හම්බෙලා තමයි ගියේ. අපිට ඇත්තටම මේ වගේ උස මහත ළමයි ශ්‍රී ලංකා කණ්ඩායම නැති වෙච්ච එක අපිට හරි පාඩු. මොකද සංජය අයිලා සාමාන්‍ය අඩිපාය අඟල් 10ක් 11ක් විතර උසයි. අද ජවයක් තියෙන මම දන්න සංජය දුවනකොටත් එයාගේ රැට ටක් 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 ගාලා කැඩෙනවා. ඒ කියන්නේ එයා ඒ තරම් ෆිට්නස් ලෙවල් එකේ ඉතිය ළමෙක්. මමයි සම්පති නැෂනල් ටීම් එක කරනවා අවුරුදු ගානක්ම අපිත් එක්ක ගියා. ඒ ජෝර්දාන්ට එහෙම ඔය ලෙබනන්ට අපි ගෝල් 4 ගහන වෙලාවෙදී ගෝල් 3ක් ගැහුවා. ඒ වෙලාවෙත් සංජය සෙල්ලම් කරා. සංජය දක්ෂ ක්‍රීඩකයෙක්. තාමත් කටාර වලත් සෙල්ලම් කරනවා. හොඳ ෆිසිකල් ෆිට්නස් තියෙන ක්‍රීඩකයෙක්. එයාගේ ඇඟේම තියෙනවා. එයාගේ උපතින් මේක ආවා ඇත්තම. ඔව් මාස්ටර් මාස්ටර් මයිකල් ෆ්‍රැන්සිස් කියනවා එයා මතක් කරන්න කියලා මේ වෙලාවේදී. ඒ හරිනම තවත් ප්‍රශ්නයක් තියෙනවා. මං හිතන්නේ ඉර්ෂාඩ්ගේ ඊළඟ ප්‍රශ්නෙත් ඒක තමයි. මං හිතන්නේ මං ඉර්ෂාඩ්ට බාර දෙනවා. ඉර්ෂාඩ් ඔබට තමයි. ඔව් නෑ මම ප්‍රශ්නෙට යන්න ඉස්සෙල්ලා මාස්ටර් මතක් කරන්න කැමතියි. දැන් සංජය ගැන කිව්වම මාස්ටර් කොහොමද ඒ ප්ලේවර්ව ඩිස්ක්‍රයිබ් කරේ කියලා. ඒ ප්ලේයර්ගේ ඇටකටුව කැරෙන සද්ද වුණත් මාස්ටර් දන්නවා. හයිට් එක දන්නවා. ජවය ගැන දන්නවා. දැන් මම දන්නේ මේ දැන් ඉන්න මේ කෝචස්ලා කී දෙනෙක්ද තමන්ගේ ස්ටාර්ටින් 11 එකේ ඉන්න හැම ප්ලේයර් කෙනෙක් ගැනම ඔක්කොම දන්නේ කියලා. ඉතින් ඒකම පුදුම අනුම දෙයක් අපිට ආගන්න එකත් මාස්ටර් එකේ. ඇත්තම ඉස්සත් මම හැම ටීම් එකක් මගේ හැම වයසම ටීම් කොට්ටම නිසා ලංකාවේ යාපනයේ නෙමෙයි තිරිකුණාමලයේ නෙමෙයි මඩකලපුවේ නෙමෙයි මන්නාරම නෙමෙයි කොහේ ගියත් මගේ ප්ලේයර් කෙනෙක් ඉන්නවම තමයි. ඒක අනිවාර්යයි. මොකද මම සෙලෙක්ට් කරනකොට ටීම් සෙලෙක්ට් කරනවා මම ඔය හැම පැත්තෙම මම ඔපචුනිටි එකක් දෙනවා. මම ජැප්නා වලට දෙනවා. අනිවාර්යයෙන්ම දෙනවා. ඒ වගේම මම ඔය ට්‍රින්කු මගේ ප්ලේයර්ස්ලා ගෙනිනවා. කින්යා ප්ලේයර්ස්ලා මම ලාස්ට් ටූර්නමන්ට් එකේ කින්යා ප්ලේයර්ස්ලා 3 දෙනෙක් ගියාම ගෝල් කීපර් සහ ඔය දැන් ගහන රිෆ්ටාන් කියලා පොලිස් සෙල්ලම් කරන්නේ ගහනවා දැන් ආමි රිෆ්ටාන් මම තමයි හොයාගෙන මේ අන්ඩර් 19 එකේ මම තජිකිස්තාන් එක්ක ගියේ. හොඳටම සෙල්ලම් කරා. ඒ වගේම තව ගෝල් කීපර් කෙනෙක් හිටියා කින්යා එයා තමයි නම්බර් 1 ගෝල් කීපර් හිටියේ.
නුවන් තමයි නුවන් දැන් සෝන් බසින්දලා ආමි ගියයි කියලා මං කිව්වා. ආමි ගියා. එයා තමයි සෙකන්ඩ් ගෝල් කීපර් එකේ ගියේ තජිකිස්තාන් යනකොට. ඉතින් මේ වගේ මට දන්නවා දැන් නැෂනල් ටීම් එක ගත්තොත් නැෂනල් ටීම් එකේ ඉන්න ප්ලේයර්ස්ලා භාගයට මගෙත් එක්ක ටුවර් කරපු අය. ඔය චරිත කවුද සුජාන් මගෙත් එක්ක අවුරුදු ගාන මම තමයි ඉස්සෙල්ලම අවුරුදු 13 පාර එක්කන් ගියේ. එතන ඉඳලම අන්ඩර් 16 ගිහලා 19 කොහොම මම තමයි එක්කන් ගියේ ඔය ප්ලේයර්ස් ඔතන ඉන්න මම හිතන්නේ නැෂනල් ටීම් එකේ ඉන්න පිටරටින් එන ප්ලේයර්ලයි ඔය 3-4 දෙනෙක් කැරෙන අනිත් ඔක්කොම වගේ මගේ යටතේ අසේල මතුසංක මගේ අන්තිම ටුවර් එක ගියලා නැහැ. ඔය නේවි එකේ ගහන්නේ අසේල මතුසංක බෝඩ් එක පොඩි නිර්දේශන වල දැන් ගත්තා. ඒලා නැහැ මගෙත් එක්ක තජිකිස්තාන්ගේ ස්ටේ බෝඩ් එක. එයයි සබ්බීර් රසුනිය. සබ් ඒ දෙන තමයි ෆෝවර්ඩ් දෙක ඇවිත්. ඉතින් මට ඕන ප්ලේ කෙනෙක්ගේ මොකද මම පොඩි කාලේ ඉඳන් මේගොල්ලෝ අතපත ගාපු නිසා මට ඕන ප්ලේ කෙනෙක්ගේ සද්දේ ඉඳන්ම ඒගොල්ලෝ හැසිරීම ඉඳලා කන බොන දේවල් ඉඳලා මට කියන්න පුළුවන්. මම ඔයාලට කිව්වේ නෑ මම දැන් දරවන්නලට එහෙම මගේ ළඟ පොඩි මම කැප්ටන් කළමයි එක්කන් ගියේ. සෑහෙන ප්‍රශ්න තියෙද්දි මම දරවන්නට ආව මාර ප්‍රශ්න. අර දරවන්න ෆුට්බෝල් කරන්න මං ඉන්න කියන එක මං එකලාම කියනවා. දරවන්නට ආපු ප්‍රශ්න වෙන මිනිහෙකුට ආවේ නෑ. ඔව් මම හිතන්නේ මේ ශ්‍රී ලංකා පාපන්දුවට මහත් සේවයක් කරලා තියෙනවා. ඉතින් මාස්ටර් කිව්වම කියපු එක මේක හොඳයි. මොකද ගොඩක් කට්ටිය මේක දන්නේ නැහැ. දැනට ඉන්න ක්‍රීඩකයෝ දන්නේත් නැහැ. පුහුණු කවුරුව දන්නේත් නැහැ. පරිපාලකයේ ගොඩක් කට්ටිය සමහරට මතකත් නැතුව ඇති. ඉතින් මේ ප්ලේයර්ස්ලා මම හිතන්නේ මතක තියාගත යුතුයි. සුමිත් වල්පොල මාස්ටර් කියන්නේ මේ තමන්ව පාපන්දුවට ගෙන ආපු මේ ගුරුවරයා. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි මාස්ටර් දැන් මේ දවස්වල සැරිසරන ප්‍රශ්නේ දැන් මාස්ටර් කොහොමද සුපර් ලීග් මැච් බැලුවද? දැන් 3ක් විතර වුණා ප්‍රී සීසන් මැච්. අපිට මෙහෙමයි අපිට ඇතුල් වීමට තහනම් මේක කිසි කෙනෙකුට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. ඉතින් අපි ඔය මේ ෆෝන් එකෙන් තමයි අපි ඉතින් ඒ ප්‍රීමියම් මැච් ටික බලන්නේ. නමුත් මම නම් බැලුව විදිහට නම් එච්චර සාර්ථකත්වයක් මම නම් දකින්නේ නැහැ ඒ තරඟවල. ඇත්ත වශයෙන්ම සමහරවිට පිට්ටනිය තියෙනවා 110යි 75ක් විතර ස්ටේඩියම් එක. නමුත් ටීම් එකේ ප්ලේයර්ලා 20ක් ඉන්නේ එක තැන එක බුල්ලිය. මම නම් දකින්න ටෙක්නිකල් මම දන්නේ ඇයි විහිදලා සෙල්ලම් කරන්නේ නැත්තේ කියලා. පිට්ටනිය එක බුල්ලියකට තමයි බලන්න ඊළඟ මැච් එක ආවොත් ඔක්කොම එක තැනක තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් ස්ටේඩියම් එක වගේ එහෙම ගහන්න බෑ. දැන් අපි ඉතල සෝන්ඩර්ස් ටීම් එක අපි සෙල්ලම් කරන කාලේ තාමත් අපි දැන් උනොත් අපි ස්ටේඩියම් එකේ ගහන්න ආසයි. මොකද අපි හොඳට විහිදලා සෙල්ලම් කරන ටීම් එකක්. මොකද හොඳ බෝල් පේස් එකක් ඉන්න අපි හොඳට විහිදලා සෙල්ලම් කරන ටීම් එකක් තමයි අපි සෝන්ඩර්ස් කියන්නේ ඇත්තට. ඉතින් දැන් මම දන්නේ මේකේ මේ සමහර ටීම්ස් වල ප්ලේයර්ස්ලා එක ගුලියේ එක නිකන් මීමැස්සුරොත්තක් වගේ එකම තැන තමයි ටීම් දෙකම ඉන්නේ. පිට්ටනියේ සමහර වෙලාවට අයින් අරවම වේලි තියෙනවා. ඒක ඇවිල්ලා මාස්ටර් මේ මම අහන්නේ මේ ඒක ඇවිල්ලා මේ තරඟාවලියට එන්නට පෙර සැලසුම් කරන්න වෙලා මදිව තිබ්බද? මේ දැන් මේ ෆෝමැට් එක නේ ප්‍රී සීසන් ගන්න ෆෝමැට් එක ගැනත් මාස්ටර් මොනවද හිතන්නේ? මම දන්නේ මේගොල්ලෝ දැන් ඇලර්ජික් අපේ නැෂනල් කෝඩ් කිව්වා ක්ලබ්ස් වලට 433 ගහන්න කියලා. සමහරලාට ඒ සිස්ටම් එක තාම ප්ලේයර්ලාට ඇඩොප්ට් වෙලා නැතිවත් ඇති. ඔව්. අනිත් එක ඒ ක්ලබ් කරන කෝචස් වලට එච්චර නොලෙජ් එකකුත් නැති ඇති 433 සෙල්ලම් කරන්න. මොකද ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳන් සෙල්ලම් කරලා තියෙන්නේ 442 එහෙම නැත්නම් වෙන සිස්ටම් එකකට කාලේ. ඒතකොට 433 කියන එක දැන් ලෝකේ හුඟක් රටවල් ගන්න මම පිළිගන්නවා ඇලර්ජික්ව. ඔය ඇලර්ජික්ට ඕන එයා එහෙම පුරුදු වෙලා ආපු දේ ලංකාවට දීගන්න. ඔබයි ඒක එකපාරට කරන්නත් බෑ යා. මොකද ලංකාවේ ගොඩක් ලබ්බන් සෝන්ඩර්ස් ගත්තත් අපි 442 තමයි අපි ගහන්නේ. ඒකට මොකද අපිට ඉන්න ප්ලේයර්ලා නෝ තමයි අපි 442 ගහන්නේ. අපිට ක්ලබ් එකට ඉන්න මොකද නැෂනල් ටීම් එකක් වගේ නෙමෙයි ක්ලබ් එකේ ඉන්න ප්ලේයර්ලා ලින්ක් එකක් ගන්න. නැෂනල් ටීම් එකේ ප්ලේයර්ලා මුළු ලංකාවෙම තෝරලා ගන්න පුළුවන් පිටරටනුත් ගේනවා. ඒතකොට එයාට පුළුවන් ඕන සිස්ටම් එකකට එයාට ඕන සිස්ටම් එක අදාගෙන ගන්න. ඒගොල්ලන්ට ඩියුරේෂන් එකකුත් තියෙනවා. දැන් මට ආරම්භي මැච් ඔක්කොම කල් ගියා කියලා සෑහෙන කාලෙකට. එතකොට එයාට දැන් ටයිම් තියෙනවා මැච් ටීම් එක හදාගන්න. රයිට්? එතකොට අපේ කප්ලේස් වෙලා තියෙන්නේ ප්ලේස් එතනට හරියයි. දැන් මම ඇත්තටම උදාහරණයක් ගත්තොත් මම සෝන්ඩර්ස් එකේ ගැව්වේ. මම සිරිසේන මාස්ටර් ඉස්සෙල්ලා මාව දැන් ලෙෆ්ට් හාෆ් එකට ලයින් එකට. දැන් ඒ කියන්නේ ඔය චරණ කමීරලා යන ගාන කනට ගන්න. නමුත් ලෝරන්ස් ෆර්නෑන්ඩෝ මාව නැෂනල් ටීම් එකට ගත්තම මාව දැම්මේ මැදට. මම පකීරලි අපි දෙන්න තමයි මැද දෙක ගැව්වේ මහින්ද පාල. ගැව්ව කාලයක් මහින්ද පාලගෙන් පස්සේ පකීරලි තමයි මගෙත් එක්ක
අවුරුදු ගාණක්ම මිඩ්ෆීල්ඩ් එකේ ගැහුවා. අකිරලි ගැහුවේ රයිට් එක මම ගැහුවේ ලෙෆ්ට් එක. එතකොට අපි ඒ කාලේ ටැලන්ටඩ් ප්ලේයර්ස් නිසා අපි එතන ප්‍රශ්නකුත් නැහැ මෙතන. අපිට ප්‍රශ්නයක් නැහැ මොකද ලෝරන්ස් දැනගත්තා මගේ ෂොට්ස් තියෙන නිසා මාව මෙතන දාලා ගැහුවොත් වාසියක් තියෙනවා. ඒ වාසිය එයාගත්තා. මාස්ටර් එතන මම හිතන්නේ නැවතත් මේ ප්‍රශ්නෙටම අපි යොමු වෙනවා. මාස්ටර් දැන් ප්‍රී සීසන් කියලා ටූර්නමන්ට් එකක් ගහනවනේ සුපර් ලීග් එකට කලින් ප්‍රී සීසන් කියලා ටූර්නමන්ට් එකක් ගහනවා. මාස්ටර්ගේ අදහස මොකද්ද මේ ප්‍රී සීසන් ටූර්නමන්ට් එක ගැන? මේ වගේ එකක් ගන්න ඕනේද නැද්ද? මේමයි ඇත්ත වශයෙන්ම ලංකාවේ ওই තාක්ෂණය මම දන්නේ නැහැ. දැන් පිට රටක ප්‍රී සීසන් ටූර්නමන්ට් එකේ ගහන ටීම් දෙකක් එකට ගැහුවොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දන්නවා වීඩියෝ ගෲප් එකක් ඉන්නවම තමයි හැම ක්ලබ් දෙයකම. කෙල්සි ගත්තත්, මැන්චෙස්ටර් ගත්තත්, අරගොල්ලෝ ගත්තත්, බාසා ගත්තත් ඔක්කොම ඉන්නවා. ඒගොල්ලන්ගේ 25ක් විතර ඉන්නවා වර්කින් ස්ටාෆ් එක. ඔව්. සමහර ඉන්නවා අයිඩෙන්ටිෆයි කරන්න ප්ලේස්ලව, සමහර ඉන්නවා එයාගේ වීක්නස් බලන්න, සමහර ඉන්නවා සමහර දැන් මැෂින් එකක් තියෙනවා ටික්ටොක් මොනවද කියලා ඒකෙන් ඒගොල්ලෝ බලනවා ඒගොල්ලන්ගේ ෆිට්නස් ලෙවල් එක. සමහර ඉන්නවා වීඩියෝ කරන්න. එතකොට ඔයගොල්ලෝ දන්නවා හොඳටම ෆොරින් ටීම්ස් වල ට්‍රේනින් කරන වෙලාවෙවත් ඒගොල්ලන්ගේ ටැක්ටිකල් ට්‍රේනින් කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. ඔව්. දැන් අපේ කොල්ලෝ මැන්චෙස්ටර් යුනයිටඩ් වලට ගියානේ පස් 6 දෙනෙක් ලංකාවේ ගියා කියලා අපේ ඔයා හිතනවා මැන්චෙස්ටර් යුනයිටඩ් ටීම් එක සෙල්ලම් කරන තැනක් පැයකට මේක මිනිත්තුවකට බලන්න දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට නිකන් ක්ලබ් හවුස් එක පෙන්නනවා ප්‍රැක්ටිස් වෙන්නනවා එහෙම එක ගියාට මේ ඒගොල්ලෝ ප්ලේයර්ස්ලා ට්‍රේනින් කරන ටැක්ටිකල් ට්‍රේනින් පෙන්නන්නේ නැහැ. ඔව් ඒ වගේ තමයි මේක දැන් මේකේ මේ වගේ සෙල්ලම් කරනකොට දැන් අපි කියමු නේවි එයාර් ෆෝස් ආමි මේගොල්ලන් ඉන්නවා වීඩියෝ ගෲප් අපි කියමුකෝ මේගොල්ලෝ වීඩියෝ කරනවා මේ ටීම් මැච් එකක් යනකොට වීඩියෝ කරලා මේගොල්ලෝ අපේ ප්ලේයර්ස් වල ඒගොල්ලන්ගේ ප්ලේයර්ස් වල පෙන්නනවා මෙන්න මේමයි මේ ප්ලේයර් ඇටැක් කරන්නේ මේ පැත්තෙන් මෙන්න මේ ප්ලේයර් ඇටැක් කරන්නේ මේ පැත්තෙන් මෙන්න මෙයා මේ රේන්ජ් එකට එනකොට ෂොට්ස් ගන්නවා මෙන්න මෙයාගේ ටැක්ලින් වීක් පොයින්ට් එක මෙයාගේ වම් පැත්තෙන් දැම්මොත් යන්න පුළුවන් මෙයාගේ රයිට් එක දැම්මොත් යන්න පුළුවන් මේගොල්ලෝ ක්‍රොසින් තමයි වැඩියම්ම යූස් කරන්නේ මේගොල්ලෝ නැත්තම් මැඩින් තමයි මේගොල්ලෝ ෂොට්ස් ගන්නෙ මේ ගෝල් කීපර්ගේ වීක්නස් මේ ඔක්කොම වීඩියෝ කරන්න පුළුවන්. එතකොට මැච් එකේ ටූර්නමන්ට් එක එනකොට සමහරට හරි අවශ්‍යයක් වෙන්න පුළුවන් ටීම් වලට. ඊට වැඩිය හොඳයි මේ ප්ලේයර්ස්ලට මේ ටීම්ස් වලට කිව්වනම් ඕගොල්ලන්ට කැමති ටීම් එකක් ඕගොල්ලෝ දාගෙන ප්‍රැක්ටිස් කරන්න මැච් ගහගන්න පොඩ තව ගොඩක් ටීම් තියෙනවනේ. චැම්පියන්ස් ලීග් ගහපුවම ටීම් තියෙනවනේ බර ගන්න. ඒව ඕනනම් ඒව අරගෙන ඒක නැත්නම් ඒගොල්ලන්ට මේමනේ සාමාන්‍ය ඕනම ටීම් එකක් පළවෙනි මැච් එක සීසන් එකේ පටන් ගන්නකොට අරගින්න ගහන්නේ නැහැ. එතකොට අපි බලන්නේ කොහොමද සාමාන්‍ය ලීග් ටීම් එකක් අරගෙන අපේ ටීම් එක සෙට් කරගන්න සෙල්ලම් කරනවා. එතකොට මේ වගේ වෙලාවට සමහරට මේ ප්‍රී සීසන් එකේ මේ මැචස් හරි අවශ්‍ය වෙන්න පුළුවන්. මොකද මේකේ ඔව් මං හිතන්නේ මේ මාස්ටර් මේ තාමත්ම වැදගත් තැනක් ඇල්ලුවේ අපිවත් පොඩ්ඩක් හිතන්න තිබ්බා. විකට හිතුවේ නෑ මේ ගැන. අපි දැන් මාස්ටර් කිව්වා වගේ හැම මැච් එකක්ම දැන් වීඩියෝ කරන එකක් තියෙනවා. මැච් ලයිව් උත් පෙන්නනවා. ඒ කියන්නේ පස්සේ උනත් ගිහිල්ලා හැම ටීම් එකකටම ඒ ටීම් එක කරන ටැක්ටික්ස් බලන්න පුළුවන්. අපි දැන් මෙතෙක් වෙල් බලපු මැච් තුනෙන්ම මේ මැච් ස්ටාර්ට් කරෙත් ඒ ටීම් වල ගහන්න පුළුවන් හොඳම 11. ඒ කියන්නේ මේ අලුත් ක්‍රීඩකයොත් නෙමෙයි මම දැක්කේ මේ සීවි හොක්ස් කණ්ඩායමේ විතරයි මේ හාෆ් ටයිම් එකේ 6 දෙනෙක් විතර මාරු කරලා වෙන 6 දෙනෙක් ආවේ. අනිත් කණ්ඩායම ඔක්කොම ප්‍රබල කණ්ඩායම් දාලා සෙල්ලම් කරේ ප්‍රබල විදියට මැච් එකේ. ඒක මං හිතන්නේ ගොඩක් වුණකරුවොත් හිතලා නැතුව ඇති මේ වීඩියෝ රෙකෝඩින් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා. මේකයි ඉර්ෂාද්. එකක් ඇවිල්ලා මං කියන්නේ. නේවි සීහොක්ස් ටීම් එකේ වුණකරුවා ඇවිල්ලා ජපන් ජාතිකයෙක්. ඔව්. අනිවාර්යයෙන් ප්‍රෝ ලයිසන් එකක් තියෙන ප්‍රෝ ඒ කියන්නේ ප්‍රෝ කියන්නේ ප්‍රොෆෙෂනල්. රාත්‍රියේ අනිත් ඔක්කොම කරන්නේ සාමාන්‍ය B ලයිසන් B ලයිසන් තියන අය තමයි මැක්සිමම් ඉන්නේ. ගොඩක් ඉන්නේ A ලයිසන් කට්ටිය ඉන්නේ බොහොම ටික දෙනෙක් තමයි කෝච් කරන්නේ. ඔව්. එතකොට එහෙම වුණාම ඒ ප්‍රොෆෙෂනල් කෝච් දන්නවා කවුද යූස් කරන්න ඕන මේ මැච් එකට. දැන් එයාට ඕන මේ අර ටීම් එකේ ලෙවල් එක බලා ගන්නත් ඕන මේගොල්ලන්ගේ රිසර්ව් ප්ලේයර්ස්ලාගේ ස්ටෑන්ඩඩ් එක බලා ගන්නත් ඕන මාරු කරන්න. ඒතකොට එයා දන්නවා ඒගොල්ලන්ගේ ජපන් ප්ලේයර්ස්ලාගේ ස්ටෑන්ඩඩ් එක. එයාට අවශ්‍යයක් නැහැ ජපන් ප්ලේයර්ලා යූස් කරන්න. එයාට ඕන එයා ඇවිල්ලා කොරෝනා වලට අහුවෙලා එයා කොයිද දවස් ගානක් ඉඳලා නිරෝධානේ ඉඳලා දැන් ගිය සවුන්දා තමයි මම හිතන්නේ එයා ප්‍රැක්ටිස් පටන් ගත්තා. ඒතකොට එයාට ඕන බලන්න එයාගේ මේ ඉන්න පූල් එකේ ප්ලේයර්ලා එයා ඇස් දෙකට දැකලා නැහැ. දැන් මම ගියොත් මම දන්නවා මේ ප්ලේයර්ලා කවුද ගන්න කියලා. නමුත් එයා දන්නේ නැහැ නේ මේ ප්ලේයර් කියලා එයාට බලන්න ඕනේ මේ ප්ලේයර්.
එයා ඒක නිසා ඒ ප්ලේයර්ලා බලන්න එක්ස්පෙරිමන්ට් එකට දිනුනොත් වැරදුනොත් ඒක කමක් නැහැ. අපි try කරලා බලමු මේ ප්ලේයර්ලා මම කොහොමද කොතනදී මොන මැච් එකේද මෙයාව යූස් කරන්නේ. ඔයා දන්නවා සමහර ප්ලේයර්ස්ලා ඉන්නවා හෙඩින් වලින් මාස්. සමහර ප්ලේයර්ලා ඉන්නවා ඩිෆෙන්ඩින් මාස්. එතකොට හෙඩින් වලින් මාස් නම් අපි බලනවා එන අපිට ලැබෙන ටීම් එක වීක් පොයින්ට් තියෙන කොට ටීම් එකක් නම් අපි ඒ එතනින් ප්‍රයෝජන ගන්නවා ක්‍රොසින් වලින් ප්‍රයෝජන ගන්නවා. ඒ වගේ සමහර ජපාන් කෝච් ප්‍රොෆෙෂනල් කෝච් නේ එයා හිතන්නේ ඒක. අපේ අනිත් ඔක්කොම කෝච් කරන්නේ බී ලයිසන් තියෙන කෝචස්. ඒගොල්ලන්ට ඒ තරම් එක්ස්පීරියන්ස් එකක් නැහැ. ඒගොල්ලෝ ඔය ෆුල් ටීම් එකට දාලා ගන්න මොකද ඒගොල්ලෝ කැමතිත් නැහැ. මැච් එක පරදින්න. ඒකයි. මොකද මේ ප්‍රී සීසන් එකේ මැච් පරදුනාම ඒගොල්ලන් ඩිමොරලයිස් වෙයි අරවා මේ කියන එකේ ඒ අනුව තමයි ඒගොල්ලෝ හිතන්නේ. නමුත් ජපාන් කෝච් හිතන්නේ එවනේ එයා ප්‍රෝ ලයිසන් එකක් තියෙන එක. අපි ඒ ලයිසන් කෝචස්ලා එයා ප්‍රෝ ලයිසන් අපිට වැඩි උඩින් ඉන්නේ. ඒතොර එයාට දන්නවා මේක පිටර ඉෂුව එකක් නෙමෙයි. අපි මගේ ප්ලේයර්ලා ටික try කරගන්න ඊටදී හොඳයි. අර ප්‍රී සීසන් කියන වචනේ තේරුම හරියටම තේරුම් අරගෙන තියෙන්නේ සීයොක්ස් කෝච් කියන එක තමයි මාස්ටර් කියන්නේ. ඉර්ෂාඩ් ඔව් මම ඇත්තට මේ මැච් එකේ බලුවත් මම සම්පූර්ණ මැච් එක බලුවා. මම කියන්නේ ඇත්ත. ඔව්. ඔව් ඒක හරි. සීයොක්ස් කෝච් මේ මැච් එක දිනන්නම කියලා ගැහුවා මැච් එකක් නෙවෙයි. එයාගේ ප්ලේයර්ස්ලා බලා ගන්න තමයි මේ මැච් එක ගැහුවේ. ඒකද එයා කවදාවත් මේ ප්ලේස්ලා ශ්‍රී ලංකාවට දැකලා නැහැ. ඔව්. එයා ආපුවම මේ කොරෝනා වලට අහුවෙලා හිටියා. එතකොට එයා ඇවිල්ලා ගාම සතියෙද්ද කොයිද? ට්‍රේනින් කරන්න ගත්ත ගිය සමුද පටන් ගත්තා. එතකොට ඒ සමුද පටන් ගන්නකොට එතකන් අර රෝහණ තමයි කර කර හිටියේ. එතකොට එයාට ප්ලේයර්ලගේ අනිත් එක ඉර්ෂාත් ප්ලේගෙන ප්‍රැක්ටිස් වල ගහන විදිය මැච් වල ගහන විදිය වෙනස්. ඔව්. අනිවාර්යයෙන්. ඒක ඔයා පිළිගන්න මොකද ඔයා ෆුට්බෝල් ප්ලේයර් ඔයාලගේ තාත්තත් ෆුට්බෝල්. ඔයගොල්ලෝ පරම්පරාව අසින්දීන් පරම්පරාව ෆුට්බෝල්. ඔයගොල්ලෝ පිළිගන්න ඕන මේ ප්‍රැක්ටිස් වල ගන්න ගේම් එක නෙමෙයි ප්ලේයර් සමහර ප්ලේයර්ලා ප්‍රැක්ටිස් වල නිකාස් ගන්න. ඔව්. මැච් වලට ගියාම එළියට දාන්න හිතනවා ඩක් දාලා. ඒක කතාව ඔබයි. ඔව්. ඒක නිසා ජපාන් කෝච් බලන්න ඇති මට ඊටදී හොඳයි මේ ප්ලේයර්ලා ටික ටෙස්ට් කරගන්න කිව්වා. ඔව්. ඒසංග වැඩගත් ප්‍රශ්නේ තමයි මාස්ටර් දැන් මේ සුපර් ලීග් එක ගත්තම සවුන්ඩර්ස් අපි ඔක්කොම දන්නවා මොකද්ද උනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් මාස්ටර් හිතනවාද මේ ලබන සීසන් එකට දැන් ඒකෙන් ඔය පබ්බන්දු සම්මේලනයෙන් අදහසක් තියෙනවා මේ කණ්ඩායම් 10 කණ්ඩායම් 12ක් කරන්න. මොකද සවුන්ඩර්ස් තව ජාවලේන් වගේ කණ්ඩායම් දෙක තුනක් තියෙනවා ලයිසන් එක ගන්න පුළුවන්. මාස්ටර් හිතනවාද මේ ලබන සීසන් එකට ඉස්සෙල්ලා මේ AFC ලයිසන් එකට තියෙන අඩුපාඩු ටික හදාගන්න පුළුවන් වෙයි කියලා. අපි මේ දවස්වල ඇත්තටම ඒකට තමයි වැඩ කරගෙන යන්නේ. අපි ඇත්තටම ඔයා කියන්නේ අපිට මේක පරක්කුනේ හේතු දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා අපිට ලෝය කෙනෙකුට අපි බාර දුන්නා. ඒ ලෝය අපිට මොන නැති ප්‍රශ්නයක් දැම්මා මේ ජැෆ්නා ටූර්නමන්ට් එකක් ගහලා තියෙනවා. පිටරට කියන්නේ ජැෆ්නා ටූර්නමන්ට් එකේ මහේල ජයවර්ධන ටීම් එකක් කරලා තියෙනවා. ඒ මහේල ගත්ත ටීම් එකට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලියුමක් දීලා දෙනවා කම්පැනියක් ඇටියට රෙජිස්ටර් කරන්න. නමුත් මේගොල්ලන්ගේ අපේ පාපන් සංගමයේ ඒ සබ්ජෙක්ට් එක කරන රවුමිගෙන් යනවා රවුමි කියන එහෙම එකක් අවශ්‍ය නැහැ. ඒ ලියුම අවශ්‍යයි. මම ක්‍රීඩා අමාත්‍යාංශයට ගියා. මම කියලා තිලක් කල්පන් ස්වාමීන් තිලක් කල්පන් කියන්නේ අපේ සෝන්ඩර්ස් ගහ ක්‍රීඩේ. මොකද තිලක් මෙන්න මෙහෙම ලියුමක් ඉල්ලලා මෙන්න මේ තියෙන ලියුම කියලා මම ලියුම පෙන්නලා මම කො මෙන්න මෙහෙම ලියුමක් ඉල්ලනවා මේ කම්පැනි රෙජිස්ටර් කරනවා. තිලක් කෝ සුමිත් අයියේ එහෙම ලියුම් ගන්නවා මමනේ දෙන්න ඕන. එහෙම ලියුමක් දුන්නේ නැහැ අපි. ඊට පස්සේ සෙක්‍රටරි ගාවට ගියා. ඒගොල්ලෝ කියනවා දන්නේ නැහැ. ඉතින් ඒ ලියුම නැතුව අපිට එහෙම ගියාම ඔයගොල්ලෝ දන්නවා ඒ කාලේ මේ වින්ඩෝ එක AFC එකෙන් වින්ඩෝ එක ඕපන් කරන්නේ. ඔව් වින්ඩෝ එකක් තියෙනවා. පීරියඩ් එකට. ඒතර මේ වින්ඩෝ එක මේ එකෙන් අපිට කරගන්නම බැරුව ගියා. මෙයා ඇත්තා. අනිත් එක ඒක මේගොල්ලෝ කියන විදිහට මේ ටූර්නමන්ට් එකේ කිව්ව විදිහට සල්ලිත් බර ගන්නක් අවශ්‍යයි. මොකද ඩිරෙක්ටර් බෝඩ් එකකුත් අවශ්‍යයි. ඒ කියන්නේ ඩිරෙක්ටර්ස්ලා තුන්දෙනෙක් ඉන්න ඕන. එකක් ඉන්ෂාත් මම කියන්නේ අපිට මේගොල්ලෝ දෙනවා කිව්වේ ලක්ෂ 25ක් තමයි ටූර්නමන්ට් එකේ දෙනවා කිව්වේ. එතකොට මේගොල්ලෝ කියන විදිහට පඩි ගෙවන්න ගියාම මම හොඳට පහදලා දෙන්න. මේගොල්ලෝ කියන්නේ හැම ප්ලේයර් කෙනෙකුටම ඒ කියන්නේ ප්ලේයර්ලා 25ක් නම් හැම ප්ලේයර් කෙනෙකුටම 30000ක් පඩිය දාන්නම ඕන අනිවාර්යයෙන්ම බැංකුවට. 30000 තමයි මිනිමම්. 30000 මිනිමම් එක දාන්න ඕන. එතකොට මැනේජර්ලට කෝච්ලට 50000 ගාන ගෙවන්න ඕන. එතකොට මේ වගේ ඩිමාන්ඩ් තියෙනවා. එතකොට ඔයා කියන්නේ අපි මට මතකයි පළවෙනි මීටින් එකේදී රෝහිත කිව්වා එයා ගණන් හදලා බලලා මේකට ලක්ෂ 60ක් එනවනේ. ඉතින් ලක්ෂ 20න් කොහොමද අපි මේක කරන්නේ කියලා. එතකොට කිව්වා බලමු තව වගේ නේද කොහොමද ලක්ෂ 25ට මම හිතන්නේ ලක්ෂ දැන් 25ත් 30ක් පොත දෙනවා.
නමුත් ඉතුරු ටික කවුද අපේ දැන් මේ කොරෝනාත් එක්ක කවුද ගෙවන්නේ? මොන මොන මිනිහද ඉදිරිපත් වෙන්නේ සල්ලිකාරයෙක් වුණත් හරි. ඉන්න සල්ලිකාරයෝ ඔක්කොම දැන් හිඟන්න වෙලා ඉන්නේ. ඉතින් අපේ සභාපතිතුමාත් එච්චර දැන් සභාපතිතුමාට අමාරුයි. දැන් ට්‍රැවල් එයා ග්ලෝබල් එකේ යාට අමාරුයි. ඉතින් එයාට කරන්න බෑ. මොකද මේ දවස්වල ඇනහිල්ලා තියෙන මොකද ෆ්ලයිට් එන්නේ නැහැ අරව මේ වෙන්නේ නැහැ. ඒක එයාට කරන්න අමාරුයි. ඉතින් ඒ ප්‍රශ්නේ වල අපිත් අසරණ වෙනවා. අපිට සල්ලිත් නැහැ එහෙම කරන්න. අපිට ඉදිරිපත් වෙන්නෙත් නැහැ කවුරුත් සල්ලිකාරයෙක්. මෙච්චර අවුරුදු 100ක් පරණ ක්ලබ් එකක්. අවුරුදු දැන් 102ක් වෙනවා. ඒවල ඇකඩමි එකක් තියෙනවා. අපිට අඩුපාඩු කිසිම දෙයක් නැහැ. ක්ලබ් හවුස් එක තියෙනවා, ග්‍රවුන්ඩ් එක තියෙනවා, අන්ඩර් 17 ටීම් ඉන්නවා, අන්ඩර් 12 ටීම් ඉන්නවා. එතකොට අපිට හැම දෙයක්ම තියෙනවා. එනේ අවශ්‍ය දෙයක් හැම දෙයක්ම තියෙනවා. අපිට ડોක්ටර් හිටියා, ඒ ලයිසන් කෝචස්ලා දෙන්නෙක් ඉන්නවා. මමයි මණ්ඩල සිද්දේනයි. එතකොට එහෙම මෙච්චර සුසුකම් තියාගෙන ඒ ලයිසන් කෝචින් ඒ ලයිසන් සර්ටිෆිකේට් එකක් නැති ක්ලබ් වලට මේක හම්බුණා. මොකද ඒගොල්ලෝ දැන් ඇත්තටම නාවල පිටිය ඔයගොල්ලෝ දන්නවා ඇති කවුද මම කියන්නේ නම් නාවල පිටිය ක්ලබ් එකක් සාමාන්‍ය ක්ලබ් එකක්. නමුත් ඒගොල්ලෝ පාටිසිපේට් කරනවා. ෆුට්බෝල් පැත්තෙන් බැලුවා. එතකොට තව පොඩි ටීම් ඉන්නවා රෙඩ් ස්ටාර් ඉන්නවා ඒ වගේ. එතකොට අනිත් ටීම් ඔක්කොටම වගේ සල්ලිකාරෝ හේතු වුණා. දැන් අපිට උදව් කරන්න කවුරුත් නැහැ. එතකොට අපි කොහොමද මේ ටූර්නමන්ට් එකේ ගහන්නේ? කොහොමද අපි මේ ප්ලේයර්ලට පඩිය ගෙවන්නේ? අනිත් එක පඩිය ගෙවනවා කියලා කියන්නත් බෑ කටින්. පඩිය දාලා බැංකුව වලට දාලා රිසිට් එක පෙන්නන්නත් ඕන කියලා කිව්වා. ඉතින් අපි කොහොමද එහෙම ගෙවන්නේ? අපේ වගේ ක්ලබ් එකක්. මොකද අපේ ක්ලබ් එක ඔක්කොම ඔයගොල්ලෝ දන්නවා පොඩි ජනතාවනේ අපි මේ රෝලු මාකට්ගේ ඔය O40 එකේ ටීම් එක දැන් අපිට උගක් උදව් කරනවා O40 ටීම් එක. ඒගොල්ලෝ රෝලු මාකට් එකේ වැඩ කරන කට්ටිය. ඉතින් අපිට එහෙම සල්ලිකාරයෙක් නැහැ. ඉතින් අපි පත්තර වල දානවා, අපි නිවුස් වලට දානවා, කියනවා අපිට කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් මොකද්ද කරන්නේ ඉස්සෙල්ට? කොහොමද අපි මේ ටූර්නමන්ට් එක ගහන්නේ? ඔව් ඒක තමයි වැදගත්ම දේ. දැන් අපි පරණම ක්ලබ් එක සොන්ඩර්ස් ජාවලෙන්ට නම් ප්‍රශ්න තිබුණේ. මොකද්ද මේ accounts වල මොකද්ද ප්‍රශ්නයක්? ඒගොල්ලන්ට තිබුණේ. ඒගොල්ලන් කම්පැනි දැන් අපි මේ දවස්වල ඇත්ත වශයෙන්ම දැන් ඊයේ පෙරේද නම් ජගත් අපේ මැනේජර් එයා දැන් try කර මේ කම්පැනි රෙජිස්ටර් කරන්න එයා වැඩ කරගෙන යනවා. ඒකට සල්ලි දෙන්න ඕනේ. ඒකට කම්පැනිස් එක අපි ඒක අඩුපාඩු කරා. බෑ අපිට ඉතුරු අඩුපාඩු ඔක්කොම තියෙනවා කියලා. මොකද අපිට ක්ලබ් හවුස් එක තියෙනවා, අපිට ග්‍රවුන්ඩ් එක තියෙනවා, ටීම්ස් ඉන්නවා ඕන තරම් හැම දෙයක්ම තියෙනවා. ඒ නිසා අපි try එකක් දෙනවා. අපිට පාපන් සංගමෙත් අපිට ජස්පර් මාත්‍යත් අපිට කියලා තියෙනවා. අනුරත් අපිට කියලා තියෙනවා. අපිට උදව් කරනවාමයි කියලා, අපිව ගන්නවාමයි කියලා, අපිව ජාවලෙන්නමයි. මොකද ඔයගොල්ලෝ දන්නවා ෆෑන් බේස් එකක් තියෙන ලංකාවේ හොඳම ෆෑන් බේස් එකක් තියෙන අපිට. මැච් එකක් ගියවොත් ස්ටේඩියම් එකක් පිරෙන්න. ටොරන්ටන් එක ගියවොත් ටොරන්ටන් එක පිරෙන්න. මෝලන් සෙට් ගහගෙන ඒ වගේ එන්ටර්ටේන් හැන්දෑවට ප්‍රයිස් පාක් එකට ගියොත් 500ක් විතර මිනිස්සු ගන්න පුළුවන්. ප්‍රැක්ටිස් බලන්න. ඉතින් මේ වගේ ක්ලබ් එකක් කොහෙවත් නැහැ. අනිත් මේ වගේ බී කරපු ප්ලේයර්ස්ලා, ජාතිය කණ්ඩායම වෙනුවෙන් බී කරන ප්ලේයර්ස්ලා. ඒ වගේම ජාතික පුහුණු කරුවෝ. ඒ වගේම සිරිසේන මාස්ටර් කරපු සේවය ලංකාවට. මේව ඔක්කොම කල්පනා කරුවොත් අපි සෝන්ඩර්ස් වගේ ටීම් එකක් මේ අපි ඇතුලේ ඉන්න ඕන. මොකද ලංකාවම ඕනම නගරයක දන්නේ සෝන්ඩර්ස් කියන ටීම් එක. ඔව් අනිවාර්යයෙන්. කොයි කියලා ඇව්වත් පාපන්දු දන්නේ නැති කට්ටිය වුණත් ෆුට්බෝල් ගැන කතා කරොත් කියන්නේ සවුන්ඩර්ස්. ඒ වගේම තමයි ජාවලින්. ජාවලින් පරණම ක්ලබ් එකක්. මම ආසයි ජාවලින්ටයි අප්ඩේට් දෙනවන. හැබැයි ඉතින් දෙන්න විදියක් නැති හේතුවක් තියෙනවා ඉතින්. මොකද AFC ක්‍රයිටීරියා එක අනුව අපි කම්පැනි රෙජිස්ටර් නෑ. ජාවලින් මොනවද ඔඩිට් මොනවද ප්‍රශ්නේ තියෙනවා ඒකට. ඔව් මම ඇත්ත කතාව ඒකයි. අපි කරදි තියෙන්නේ. මම දැන් ඒක ගැන පොඩ්ඩක් තවත් පොඩ්ඩක් විස්තර කරන්නම් ප්‍රේක්ෂකයන්ට. මේ ප්‍රේක්ෂකයන් හිතන් ඉන්නවා මේ ජාවලන් කණ්ඩායමයි සවුන්ඩර්ස් කණ්ඩායමයි මේ සුපර් ලීග් තරඟාවට සහභාගී වෙන්නේ නැත්තේ ඇයි කියලා නිතරම ආන ප්‍රශ්නයක් තමයි අපෙන් අතර. ඉතින් මං හිතනවා මාස්ටර් මේකට හරි පැහැදිලි උත්තරයක් දුන්නා. මෙතන මේ කිසිම මේකක් වෙලා නැහැ. ඉතින් යම්කිසි අතපසුවීමක් වෙලා තියෙනවා මේ ක්ලබ් දෙකටම. ලංකාවේ ඉන්න පැරණිතම ක්‍රීඩා සමාජය දෙකක් තමයි ජාවලන් කණ්ඩායම හා සවුන්ඩර්ස් කණ්ඩායම. ඉතින් මොවුන් කණ්ඩායම් දෙකම බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද වන විට මේගොල්ලන්ගේ මේ තියෙන ක්‍රයිටීරියාස් මේක නිකන් මේ පාටිසිපේට් වෙන්න බෑ. මේක මේ AFC වලින් තියෙනවා ක්‍රයිටීරියාස්. ඒව ඔක්කොම මේ ෆුල්ෆිල් වෙන්න ඕනේ. නැතුව මේ නිකන් එකපාරටම ගිහලා මේ ෆෝම් එක එන්ට්‍රි ෆෝම් එකක් ෆිල් කරලා පාටිසිපේට් වෙන්න බෑ මේක. ඒ හින්දා ලබන පාර අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයන්ට බලා ගන්න පුළුවන් වේවි. අපිත් ප්‍රාර්ථනා කරනවා ජාවලන් කණ්ඩායම හා සවුන්ඩර්ස් කණ්ඩායම කණ්ඩායම් දෙකම සුපර් ලීග් වලට සහභාගී වෙයි කියලා. ඉරිෂාඩ් හොඳ උදාහරණයක් කියන්න. පොඩි මේකක් මට විනාඩියක් දෙන්න. ඔව් කියන්න. මම ওই මීටින් එකට ගියා. සුපර් ලීග් මීටින් එකට ගියලා ආවේ.
ඉන්දියන් FIFA එක AFC එක නියෝජනය කරේ ඉන්දියන් දෙන්නෙක් තමයි. ඊපස්සේ මමත් මේ මීටින් එක හිටියා සෝන්ඩර්ස් රිප්‍රසන්ට් කරන්න. එක එක්කෙනා හඳුන්වලා දෙනකොට මගේ ළඟට ඇවිල්ලා ආසිෆ් මාව හඳුන්වලා දුන්නා මේ ෆෝමර් නැෂනල් කැප්ටන් නැෂනල් කෝච් අරෝමේ කියලා මාව හඳුන්වලා දුන්නා. ඒගොල්ලෝ හරි සන්තෝෂයි. ඊපස්සේ මම කිව්වා මේ අපිට නම් අමාරුයි මේ වගේ මේ කිව්වා. ඌ මට ඒ මෑන් මට කිව්ව එක තමයි ඒ ඔෆිසර්ස්ලා දෙන්න. උඹ දන්නවද කියලා ඇහුවා මොහන් බගාන් ඊස්ට් බෙන්ගල් ටීම් එක. මම කිව්වා මම ක්ලබ් දෙකටම ගිහිල්ලා තියෙනවා. ඒ ප්ලේස්ලත් එක මම සෙල්ලම් කරලා තියෙනවා. ඒ ප්ලේස්ලා මගේ යාළුවෝ. ඌම එයා ඇහුවා උඹ දන්නවද කියලා ඇහුවා දැන් ඉන්දියන් සුපර් ලීග් එකේ මේ ටීම් දෙකම නැහැ කිව්වා. ඔව්. මේ ටීම් දෙකම නැහැ කිව්වා. ඔව්. දැන් ඒක නිසා උඹලටත් ඕක තමයි වෙන්නේ. උඹලා අවුරුදු 100ක් පරණ වෙන්න පුළුවන්. නමුත් උඹලට මේක වෙයි කිව්වා. ඒක නිසා උඹ කම්පැනි රෙජිස්ටර් කරගන්න. ඔන්න මට කිව්වා මේ හොඳ පොයින්ට් එකක් මම මේ කිව්වේ. ඉන්දියන් සුපර් ලීග් එකේ ඒ ටීම් දෙකම හිටියේ නැහැ ඉස්සෙල්ලා. ඒ ටීම් දෙක ඒක තමයි දැන් ඒ ඔව් දැන් මාස්ටර් ඒ ටීම් දෙකම දැන් මේ අවුරුද්දේ සුපර් ලීග් එකට ඉන්නවා. මොහන් බගන් ඇවිල්ලා කම්බයින් වෙලා තිනවා ATK ඇට්ලටික් කොල්කටා ඊස්ට් බෙන්ගාලුත් ඒ වගේ. දැන් ඒක තමයි අනිත් ප්‍රශ්නේ මාස්ටර් අනුග්‍රහයකින්. දැන් මං ඉස්සෙල්ලාම මේ ප්‍රශ්නෙට ඉස්සෙල්ලා මම කියන්න කැමතියි අපේ බලන් ඉන්න ප්‍රේක්ෂකයෝ ඉන්නවා නම් අඳුරන අනුග්‍රහයකයෝ ඉන්නවා නම් කරුණා කරලා ඉදිරිපත් වෙන්න සවුන්ඩර්ස් වගේ කණ්ඩායමකට උදව් කරන්න බැරනම් ඕගොල්ලෝ මේ පාපන්දු බලල රසිකයෝ හැටියට කරන අපරාධයක් ඔයගොල්ලන්ට කනෙක්ෂන් තියෙනවා නම් අඳුරනවා නම් කෝපරේට් වල ඉන්න මිනිස්සු අඳුන්වලා දෙන්න සුමිත් වල්පොල මාස්ටර්ලා හරි මන්තු සිරිසේනට හරි මේ ගැන කතා කරන්න. ඒක තමයි මට දෙන්න පුළුවන් පණිවිඩය. මේ මාස්ටර් දැන් සවුන්ඩර්ස් එකට දැන් ට්‍රැවලර් ඉන්නවා ස්පොන්සර්ස්ලා හැටියට. මීට පෙරත් හිටියා යෙලෝ පේජස් හිටියා සවුන්ඩර්ස් ස්පොන්සර් කරගෙන. දැන් මේ ක්ලබ් ෆුට්බෝල් වලට දැන් සවුන්ඩර්ස් වගේ කණ්ඩායම හරි ජාවලින් වරගේ මේ ස්පොන්සර්ස්ලා එන්නේ නැත්තේ ඇයි? ඒක තමයි අපිත් අහන්නේ. දැන් බලන්න මේ සාමාන්‍ය මේ දැන් මේ සුපර් ලීග් එක ගන්න පොඩි ටීම්ස් වලට ඉන්නවා ස්පොන්සර්ස්ලා. දැන් ඩයිනමෝ ස්පොන්සර් කරනවා නාවල පිටියේ. ඒ වගේම බ්ලූ ස්ටාර් ස්පොන්සර් කරනවා මේ උකුතැනකින්. ඒ වගේ හැම ඒගොල්ලොම ස්පොන්සර් කරනවා සල්ලි විදන් කරනවා. නමුත් මේ වගේ ෆුට්බෝල් තියෙන ෆුට්බෝල් ක්ලබ් එකක් තියෙන ෆුට්බෝල් ලංකාවට ඇති කරන කුඩා ක්‍රීඩකයෝ බිහි කරන ජාතික තලයේ ක්‍රීඩකයෝ බිහි කරන මේ කණ්ඩායම් වලට මේ කණ්ඩායම් දෙකට ස්පොන්සර් කෙනෙක් එන්නේ නැති එකයි පුදුමයි. පුදුමයක් කියන්නේ එක්කෝ මම නම් කියන්නේ මේක පාපන් සංගමයෙන් උනන්දු වෙලා මේක කරන්න ඕන. එහෙම නැත්නම් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හරි මොකක් හරි අපිට සහනය කරන්න දෙන්න ඕන. මොනවා හරි කරලා අපි කොහොම හරි අපිට මේක කරලා දෙනවා නම් අපි කොච්චර ශක්තිමත් ටීම් එකක් අපිට ඇත්තටම අපේ ටීම් දෙකටම අපිට හෙට හරි ගහන්න පුළුවන්. ඒ තරම් අපේ ටීම් එකක් ඉන්නවා. සුපිරි ටීම් එකක් ඉන්නවා අපිට. ඔය ගහන ටීම් වලට වැඩිය හොඳ ටීම් එකක් අපේ ළඟ ඉන්නවා. අපි ෆොරින් ප්ලේයර්ස්ලත් නැතුව මම කියන්නේ ෆොරින් ප්ලේයර්ලා නැති වුණත් අපි මොකද මම ගත්ත දවසේ ඉඳන් මම ෆොරින් ප්ලේයර්ස්ලා මම අයින් කරා. මම ආපු මම ටීම් එක ගත්ත දවසේ ඉඳන් මම ෆොරින් ප්ලේයර්ස්ලා අයින් කරා. මොකද අපිට පේමන්ට් කරන්න අරව නෑ. ප්‍රශ්න අරව නෑ. ඒගොල්ලෝගේ හැසිරීම අරව නෑ. ඒගොල්ලෝම පාලනය කරන්න අමාරුයි. ඇත්ත වශයෙන්ම මොකද උන් රැට ක්ලබ් එකේ ඉන්නේ අපිට මන්න හරි අමාරුයි උන් පාලනය කරන්න. ඒ නිසා මම ගත්තේ මම දැනුත් ඒගොල්ලෝ කෝල් කරනවා හේඳලා මම කැමති වුණේම නෑ. ඉතින් නමුත් අපිට මෙහෙම නැතුනොත් අපිට මාර දක්ෂ ක්‍රීඩකයෝ ටිකක් ඉන්නවා. හොඳ දක්ෂ ක්‍රීඩකයෝ ටිකක් ඉන්නවා. ඒගොල්ලෝ සෙල්ලම් කරනවා බලන්න හරි ආසයි. ඒක තමයි මිනිස්සු හැන්දෑවට පිටිනේට ඉන්නේ. ඒගොල්ලෝ සෙල්ලම් කරනවා බලන්න තමයි පිටිනේට එන්නේ. ඒ වගේම අපේ පොඩි කොල්ලෝ ටිකක් ඉන්නවා. 16 17 කොල්ලෝ ටිකක්. තව අවුරුදු දෙක තුනකින් මොනවා හරි ජාතික නැෂනලිටි කණ්ඩායමකට ඒක අනිවාර්යයි. ඔව් ෆරාන් අපිට මේ ප්‍රේක්ෂකයන්ගෙන් තියෙන පොඩ්ඩක් කිව්වොත් ප්‍රශ්නයක් හරි මාස්ටර්ට කතා කරලා තියෙන ප්‍රේක්ෂකයෝ ගැන. ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශ්නට වඩා මාස්ටර්ට සුබ මතලා තියෙනවා බොහෝ කට්ටියක්. මාස්ටර්ට තවත් මාස්ටර්ව මතක් කරනවා සුනිල් ජයවීර. අද ලංකාවේ පාපන්දුව තියෙන්නේ කොතනද? මම හිතන්නේ අපි මේ ප්‍රශ්නෙට මාස්ටර් ආන්සර් කරා. ඊට පස්සේ එයා කියනවා අවුරුදු 14න් පාල උස්බෙකිස්තාන් ක්‍රීඩා කරන්න මාස්ටර් අරන් ගියාලු එයාව. එයා තමයිලු හිටියේ ඒ දවස්වල හිටපු ලාබාලතම ක්‍රීඩකයා. අවුරුදු අන්ඩර් 14 ටීම් එකට මාව අරන් ගියා. උස්බෙකිස්තානයේ ක්‍රීඩා කරන්න අරන් ගියා තමයි මම තමයි එදා ලාබාලම ක්‍රීඩකයා. ඉතින් අපිට දොර ඇරලා දුන්නේ අදවතින්ම සුමිත් මාස්ටර්ට ස්තුතිවන්ත වෙනවා කියලා කියනවා. සුදාර මදුශංක
ඒ වගේම සුනිල් ජයවීර කියනවා කෙලින් කතා කරන කෙනෙක්. මගේ හොඳ යාළුවෙක්. කෙලින් කතා කරන කෙනෙක්. සුදාර මත්සංගම ඇත්තටම අපි එක්ක යනකොට සුදාර මත්සංගමට අවුරුදු 15යි. හැබැයි හොඳ ප්ලේ කෙනෙක්. නමුත් අවාසනාවට අපිට කාපන් සංගමයෙන් ඒ දවස්වල ඒ කාලේ හිටිය සංගමේ අපිට ප්ලේයර්ලා අපිට 14 දෙනෙක් ගෙනියන්න දුන්නා. ඔයගොල්ලෝ විශ්වාස කරනවද මන් දන්නේ. අන්තිමේදී මට චන්ද්‍රපාල මාස්ටර්වත් දාලා යන්න උනා. ඒකට ඒ 14 දෙනාගෙන් දෙන්නේ ගෝල් කීපර්. 12 දෙනා ප්ලේයර්ලා ඉන්නේ. මට කියන්න ලැජ්ජා සමහර වෙලාවට ඒ දවස්වල හිටිය ඒකම්ලා මගෙන් අහනවා ඇයි මදිද ප්ලේයර්ලා මේ යන්න කියලා. මේ ලොකු ටූර්නමන්ට් එකට යන්නේ. උස්බෙකිස්තාන් කියන්නේ දරුණුම ටීම් ඉන්න තැන. ඒතකොට 14 දෙනයි. ඔයා කිව්වට විශ්වාස කරන්නේ නැහැ. එතකොට හොඳ ප්ලේයර්ලා ගෙනවා. නදීක පුෂ්ප කුමාර සෑයන උගත් ප්ලේයර්ලා ගියා මගෙත් එක්ක ඒක ඉවරයි. එතකොට පළවෙනි මැච් එකේ සුදාර මදුසංකගේ අත කඩලා ගියා. අත කඩලා ගියා සල්පාස්ටර් දැම්මා. එක ප්ලේයර් කෙනෙක් අවුට්. එක ප්ලේයරුයි අපිට හිටියේ රිසර්ව් ප්ලේයර්. ඔයා විශ්වාස කරනවා මේ ටූර්නමන්ට් එක. ඉතින් මේ වගේ මේ වගේ දේවල් තමයි අපිට වෙන්නේ. ඒක නිසා සුදාරව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. සුදාර හොඳ ළමෙක්. දැන් දෙයියන් විදිහට හොඳ ජොබ් එකක් කරනවා පැට්‍රෝලින් කෝපරේෂන් එකේ. හොඳටම සෙල්ලම් කරගෙන හොඳ ෂොට්ස් ෂූටින් අරවා මේවා ඉතින් එයා ගැන කියන්න දෙයක් නැහැ. යාර 25 30 වුණොත් සුවරකටම ඇතුලේ තමයි. හොඳ ගෝල් ගහලා මැච් දීලා තියෙනවා. ඒ වගේම තමයි සුනිල් ජයවීර කියන්නේ හොඳ රෙෆරි කෙනෙක් ලංකාවේ හිටිය මගේ හොඳ හිතවතෙක්. ඒ වගේම පිළියන්දල පැත්තේ ෆුට්බෝල් දියුණු කරන්න සෑහෙන කරනවා. ඔය නුවන් කෙනෙක් කෙනා අපිට ආපු ගෝල් කීපරුත් ජයවීරගෙන් තමයි මම ගත්තේ. ජයවීරගේ ගෝල් කීපර් කෙනෙක් තමයි දැන් ආමියකට ගියේ. ඉතින් ජයවීරට මම ස්තුතිවන්ත වෙනවා. එයා අපිට එක ටූර්නමන්ට් එකකට අර දීපු එක ලංකාවේ ෆුට්බෝල් වලට බොක්කේම වැඩ කරන කෙනෙක් තමයි සුනිල් ජයවීර කියන්නේ. ඉරිචඩ් තව ප්‍රශ්නයක් මාස්ටර් තව ප්‍රශ්නයක් තියෙනවා ෆෑන්ගේ ප්‍රශ්නයක් අපි ඒකත් තාලාම හිමු මාස්ටර් නෑ මාස්ටර් දැන් මේ දැන් මාස්ටර් කියපු විදිහට දැන් මට තාමත් හිතා ගන්න බෑ අර මාස්ටර්ගේ අර නමක් කියපු ගමන් මාස්ටර් කියනවා අර බයෝඩේටා එකම කියනවා මේ තමයි කියලා. ඉතින් ඒ තරම් මාස්ටර් ඔළුවේ තියන් ඉන්නවා. ඉතින් අතට ආඩම්බරයි මාස්ටර්ව අද දින අපි මේ සාකච්ඡාවට මේ ගෙනාපු එක. ඉතින් මාස්ටර් තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක වැදගත්ම ප්‍රශ්නේ මාස්ටර්. මේ ප්‍රශ්නේ මම ජාවලන් කණ්ඩායමේ සභාපතිතුමාගෙන් ඇහුවා. දැන් ජාවලන් සවුන්ඩර්ස් කියන්නේ ප්ලේයර්ස්ලා බ්‍රී කරන ක්ලබ් එකක්. මේ ප්‍රශ්නේ ෆෑන් කෙනෙක් කාලා තියෙනවා. ඒක තමයි මම අහන්නේ. ප්ලේ කරන මේ කියන්නේ බිල්ඩ් කරන ටීම් දෙකක්. ඉතින් මේ ප්ලේයර්ස්ලා ටික කාලක් එනකොට යම් කිසි කණ්ඩායම් වලින් ඔවුන්ව මිලට ගන්නවා. එතකොට මේ මාන්සිය සම්පූර්ණ දාපු මහන්සිය මේ ප්ලේයර්ස්ලාගේ තව කණ්ඩායමකට යනකොට ක්ලබ් එකට නැති වෙනවා. දැන් මාස්ටර්ට දැන් වුණත් හරි මාස්ටර්ගේ කණ්ඩායමෙන් ක්‍රීඩකයන් 3-4 දෙනෙක් මේ සුපර් ලීග් කණ්ඩායම් වලට ගියා. ඒ වගේම මීට කලින් උත් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ මාස්ටර්ස්ලා මේ බී කරන ක්‍රීඩකයන් ඇයි ක්ලබ් එක ඇතුළටම තියාගන්න බැරි? මෙතන මේ ඔවුන්ට එක්ක ඇග්‍රීමන්ට් එකක් එමත් නැත්තම් මාස්ටර්ස්ලා මේ ක්‍රීඩකයන් දෙනවා නම් ඒ කියන්නේ අර සිස්ටම් එකකට එන්න බැරි. ඇයි මේ ප්ලේයර්ලා දෙනවා නම් ක්ලබ් එකේ මෙච්චරක් අපි තියනවා මේ ගාණක් ක්ලබ් එකට දීලා යන්න කියලා ඒ සිස්ටම් එකක් හදාගන්න මොකද්ද මාස්ටර් වෙන්නේ? කවුද හදන්න ඕනද නීතිය? කවුද හදන්න ඕන? පන්දු සංගමේ. වෙන්නේ හැදෙන්න ඕන. වාම කියන්නේ. කවුද හදන්න ඕන නීතිය? මේ ප්ලේයර්ලාට වෙන අසාධාරණද? අපේ ප්ලේයර්ලා පොඩි කොල්ලෙකුට සාමාන්‍ය දැන් කුර්චිත් රුපියල් 50000 කටදා පඩියක් කිව්වම යනවා. ඒගොල්ලෝ කල්පනා කරන්නේ අනාගතයේ මේ ෆුට්බෝල් පැත්ත. ඒ වගේ තමයි හැම දැන් නුවණුත් එහෙමයි. මම කියන්නේ යන්න එපයි කියලා. ප්ලේයර්ලාට යන්න පුළුවන්. නමුත් මේ වගේ මේ එන ගාන විදිහට මේ ප්ලේයර්ලා අදිනකොට අපි ක්ලබ් කරන්නේ කොහොමද? ඒකට කවුද මේකට වග කියන්නේ? මම හිතන්නේ සිස්ටම් එකක් හැදෙන්න ඕනේ ප්ලේයර්ස්ලාව කොන්ට්‍රැක්ට් කරලා මේ ට්‍රාන්ස්ෆර් ෆී එකක් අරගෙන තමයි ආදන ප්ලේයර්ව තව තැනකට දෙන්න පුළුවන්. එහෙම හරි දෙනවා නම් අපි ඔයාම කල්පනා කුර්ෂිත් ඔය නේවි ගිය ප්ලේයර් අපි ගාව අවුරුදු 8 9 ඔයාට මම ෆොටෝ පෙන්නන්නම් ක්ලබ් එකට ආවොත් අවුරුදු 8 9 ඉඳලා මේ ප්ලේයර් අපි ගාව මේ අපේ මේ ලොකු ප්ලේයර්ලා ගාව තරම් බිම ඉඳගෙන ඉන්නේ. ඔය චානක කැප්ටන් කරනකොට කැප්ටන් කරන වෙලාවේ මේම බිම ඉඳගෙන ඉන්නේ. මෙහෙම ඉඳලා ගිය අවුරුද්දේ බොහොම අමාරුවෙන් ෆයිට් කරලා මම එයාව ඩිවිෂන් 1 එකට ප්‍රොමෝට් කරලා chance දුන්නා. ගිය අවුරුද්දේ ප්‍රීමියර් ලීග් එකේ අපි මැච් එක අපි බ්ලූ ස්ටාර් මැච් එක මේ කළුතර ගාන වෙලාවේ කළුතර මැච් එකේ
1-1 අපි ඒගොල්ලෝ ඩ්‍රෝ වෙලා ඉන්න වෙලාවේ කුර්ෂි හොඳ දුර ඉඳලා යාර 30ක විතර ගෝල් එකක් ගාලා අපේ මැච් එක ඔයගොල්ලෝ දන්නවා කළුතර බ්ලූ ස්ටාර් එක කළුතරදී දුන්නා කියන එක කිසි නෑ. ඒතකොට අපි ඒක අපි දිනාගත්තා. ඊට පස්සේ අපි ආපහු සොලිඩ් මැච් එකට අනුරාධපුරේ ගිහලා සොලිඩ් මැච් එකේ ඒ වගේම කුර්ෂි දුර ඉඳලා ගෝල් එකක් ගාලා. ඒතකොට එයාගේ දක්ෂකම් එතනින් මතුවෙන්න පටන් ගත්තා. ඊට පස්සේ එයාට අන්තිම ප්‍රෙසිඩන්ට් කප් එකේ අපි හැම මැච් එකේම වගේ ෆුල් ටයිම් දුන්න chance එක. ඔව්. ඒතර එයා මොකද අපි පොඩි කාලේ යන කෝචින් කැම්ප් එකේ ඉන්න නිසා මම එයාව මට තේරුණා මෙයා යන ප්ලේ කෙනෙක්. මට දැන් ආරංචි නේවි එකේ තියා හොඳම ප්ලේයර් කිය. හොඳටම බොරු කියන්න ඕනේ නැහැ හොඳටම ශ්‍රී ලංකා කරන ප්ලේයර්. මට හරිම පාඩුයි. ගිය ප්ලේයර්ලා මට පාඩුම ප්ලේයර් එයා තමයි. කරන්න දෙයක් නැහැ. නමුත් මේක තමයි ඇත්තම ස්වභාවය. ප්ලේස්ලා සල්ලි වලට පොඩි ගාණක් දෙන්නම් කොහොම යනවා. අපි සෝන්ඩර්ස් අල්ලගෙන ඉන්නේ අද වෙනතුරුත් මම දැන් අවුරුදු මේ 1968 ඉඳලා ඉන්නේ. අවුරුදු 50 ගානකට වැඩි. අපි තාම ක්ලබ් එකේ ඉන්නවා ක්ලබ් එක ඇත්තටලා ගියේ නැහැ. මම ඇකඩමි එක කරන්නේ. අපි සතපහකට කවුරුත් ගෙවන්නේ. අපි පැකින් විඳන් කරගෙන මේව කරන්නේ. අපි ළමයින්ගෙන් සල්ලි ගන්නෙත් නැහැ. ළමයින්ට ජේසි දෙන්නෙත් අපි නිකන්. මම ওই කවුරු හරි මාකට් එකේ ඉන්න කවුරු හරි එක්කින් අල්ල ගන්නවා. එහෙම නැත්නම් කවුරු හරි අල්ලගෙන අර පිටරට ඉන්න මම ස්ටෑන්ඩ් කියලා අපේ සෝන්ඩර්ස් ගාපේ කෙනෙක් එයාගෙන් උදව් අරගෙන එහෙම කරලා තමයි අපි ওই අඳුම් මාල ටෙස්ට් වල දෙන්නේ. ඒක නිසා මේවට උත්තර දෙන්න ඕන වෙනම කවුරුන් දෙන්න ඕන ඉහළ තැනකින් මේ කොහොමද මේක නවත්තන්නේ කියන්නේ නැත්නම් මේ ක්ලබ් ඔක්කොම නැති වෙන්නේ ඔව් ඉර්ෂාඩ් දැන් එයා ඊටාත්ම වැදගත් දේවල් මාසි කිව්වේ මම ආයි මතක් කරන්න කැමති ෂෝ එක බලන අපේ ප්‍රේක්ෂකයන්ට රසිකයන්ට ඔයගොල්ලෝ දන්න කරන කෝපරේට් වල සමාගම් වල ඉන්න කට්ටිය ඉන්නවා නම් ඒ මේ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය ගැන පොඩ්ඩක් කතා කරලා මුදව්වක් ලබා දෙන්න. මොකද මේ වගේ කණ්ඩායම් අපිට පාපන්දුවේ ඉන්නම ඕනේ ලංකාවේ. ඒත් අතිම තමයි පාපන්දු සම්මේලනයත් මේ පොඩි වැඩකොතු වගේක් කරගන්න වෙනවා. මේ ට්‍රාන්ස්ෆර් වින්ඩෝස් වල පේමන්ට්ස් උයි කොන්ට්‍රැක්ට් කපයිට් කරලා ඒ මාර්ගයෙන් ක්ලබ් වලට ආදායම් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් හදා ගන්න තමයි වෙන්නේ. මම හිතන්නේ මේක තමයි යුරෝපයේ ලෝකයේ හැමතැනම වෙන්නේ. තමන් ප්ලේයර් කෙනෙක්ව හදාගෙන බිහි කරලා ඇකඩමි වලින් ඇවිල්ලා ඉතා ඉහළ මිල වලට විකුණනවාම ඒ මුදලින් තමයි ක්ලබ් එකේ ඉතුරු වැඩ කටයුතු වෙන්නේ. දැන් මාස්ටර් දැන් කෝච් කරලා තියෙනවා සෑහෙන ක්ලබ් ටීම් ස්කූල් වලම. දැන් අපි ඔය නැග්ගියන අපේ කෝචර්ස්ලාට මොනවාද මාස්ටර් කියන්න කැමති? මට කියන්න තියෙන ඇත්තටම ඩෙඩිකේටඩ් වෙන්නම ඕන. ඒ කියන්නේ මේකට කැප වෙන්න පුළුවන් කරන්න බෑ. ඒ කියන්නේ සෑම පුහුණු කරුවෙක්ම මොනතරම් ප්‍රශ්න තමුන්ගේ ගෙවල් වල තිබුණත් මේක ක්‍රීඩාවට යටත් කරගන්න අරකයි ගෙවල් වල ප්‍රශ්න කියන්නේ. මොකද ක්‍රීඩාව කියන්නේ ඔයා වෙනුවෙන් ඔයා පුහුණු කරුණා ඔයා ප්‍රධාන පුහුණු කරන ඔයා වෙනුවෙන් ළමයි බර ගන්න බලන් ඉන්නවා හැන්දෑවට. එතකොට ඒකට යන්න ඉස්සෙල්ලා ඔයා මොනවද කරන්නේ? එතනට යන්නේ කොහොමද? එතනට ගියේ නැත්නම් කී දෙනෙක් අතරමං වෙනවද? අපි සතියකට ක්ලබ් එකක් ඇතුළේ අපි සතියකට දවස් 3යි ප්‍රැක්ටිස් කරන්නේ. ඒකර මම එතනට ගියේ නැත්නම් කොහොමද මෙතන? ඒ නිසා පුහුණුකරුවන්ට මම කියන්නේ පන්චුවලිටි එක. වෙලාවට ඉස්සෙල්ලා අනිවාර්යෙන්ම සිටිය යුතුමයි. ඒ වගේම පුහුණුකරුවන් හැටියට තමුන් හැසිරෙන විලාසය. පිටතනියේදී කතා කරන විලාසය, ඒ වගේම එළියේදී හැසිරෙන විලාසයත් ඔය සමහර පුහුණුකරුවන් මම දන්නේ මම කියන්න කැමති නැහැ. හැසිරෙන විදිය හරිම අශීලාචාරයි සමහර පුහුණුකරුවෝ. අපි පුහුණුකරුවෝ හැටියට මොකද අපිව බලන්න දහස් ගාණක් බලන් ඉන්නවා අපි කියන්නේ. නමුත් අපි බලන්නේ එක්කෙනෙක් විදියට. සමහරවිට අපි යනකොට පාරේ අපි යන විදිය මම කියන්නේ සෑම කෙනෙකුටම මම කියන්නේ ඩෙක්ෂු එකක් එහෙම නැත්නම් සපත්තුවක් පුහුණුකරුවෝ මම කියන්නේ. පුහුණුකරුවෝ ක්වොලිටි එක වෙන්න හොඳට ලස්සනට කොණ්ඩේ කපලා හොඳට ඇඳලා මේ අනවශ්‍ය විදියට යන්නේ නැතුව කතා කරන්න අමුතු. කිව්වොත් කතා කරන්නේ නැහැ. මම පොඩි කාලේ ඉඳලම මගේ ටාගට් එකක් තිබුණා මේ විදිහට එන්න. මම පිචර් එකක් බලන්න යන්න ඒ කාලේ ඕල්. මොකද මම දන්නවා මොකද අපිට පිචර් එකක් බලන්න ගියත් අපි ගැලරියට තමයි යන්නේ. දැන් අපි වගේ කෙනෙක් ගැලරියට ගියාම අපි ඒක සෙල්ලම් කරන එක. අපි මයින්ඩ් මොනවද අත්තේ? ඔව්. ඒක නිසා මම කියන්නේ අපි පුහුණු කරුවා හැටියට හොඳට හැතිරෙන්න ඕනේ. නමුත් බොන්න ඕන නම් එහෙම නැත්නම් යම් කිසි දෙයක් කරන්න ඕන නම් හැංගිලා කරන්න. ගෙවල් ඇතුලේ කරන්න. ඕපන් ටැන් වලට යන්න එපා. ඒකෝට ඔයගොල්ලෝ සවුත් වෙනවා. ඒකෝට ඒගොල්ලෝ පුහුණු කරන ළමයිනුත් ඒව ඔයගොල්ලෝ අnder එක්ස්පෙක්ට් කරනවා. මේ වගේ දේවල් මම පුහුණු කරුවන්ට මම කියන්නේ වෙලාවට ඉන්න හොඳට හැසිරෙන්න පොතපත කියවන්න යම් කිසි දෙයක් හොඳට ඉගෙන ගන්න මැචස් බලන්න ටීවී වල අරම බලලා ළමයින්ට හදවතින්ම කියලා දෙන්න. ළමයින්ට ආදරය කරන්න. ක්‍රීඩකයන්ට ආදරය කරන්න.
යම් කිසි දෙයක් ලැබෙන දෙයක් තියෙනවා නම් ඒක ට්‍රීට් එකකට ලබා දෙන්න. තමුන්ගේ ෂාර්ට්පෝට දාගන්න එපා. මෙන්න මේ වගේ දේවල් තමයි මට ඉතින් පුහුණු කරවන්නට කියලා දෙන්න තියෙන්නේ. ඒක පුහුණුකරුවන්ට විතරක් නෙවෙයි මම හිතන්නේ ක්‍රීඩකයන්ටත් එතනින් පණිවිඩයක් ආවා. තමන්ව ඒ කියන්නේ අපියරන්ස් එක තමන්ව පෙන්නන විදියෙන් තමයි තමන්ව මනින්නේ ප්‍රේක්ෂකයෝ. දැන් ප්‍රේක්ෂකයෝ ගැන කතා කරද්දී මාස්ටර් 100 ගණන් නෙවෙයි දහස් ගණන් ඉන්න ප්‍රේක්ෂකයෝ ඉන්න ක්ලබ් එකක් තමයි සෝන්ඩර්ස්. ප්‍රැක්ටිස් ගත්තාම මම දැකලා තියෙන ක්ලබ් දෙකක් තියෙනවා ප්‍රැක්ටිස් එකට මැච් එකට තරමට සෙනගෙනවා සෝන්ඩර්ස්යි වික්ටරි කිව්වම. දැන් ඔය සවුන්ඩර්ස් ප්‍රේක්ෂකයන්ට සුමිත් මල්පොල් මාස්ටර් මොකද්ද කියන්නේ? දාමත් ඒ කට්ටිය ග්‍රවුන්ඩ් වලට එනවා. සුකුලි ගැවෙනකත් කමන්නේ 200ක් හරි 300ක් හරි හවස ප්‍රයිස් පාක් එකේ ඉන්නවා. දැන් සුමිත් මාස්ටර් මොනවාද මේ ප්‍රේක්ෂකයන්ට දෙන පණිවිඩය කියන්න කැමතියි? ඇත්ත වශයෙන්ම ප්‍රේක්ෂකයෝ කියන්නේ අපේ හදවත්. ඇත්තටම අපේ ක්‍රීඩකයන්ට පුදුම ඇල්මක් තියෙන ඉන්නේ. මම දන්න අංකල් කෙනෙක් ඉන්නවා වයසක අංකල් කෙනෙක් අවුරුදු මම හිතන්නේ අවුරුදු 70ක් විතර ඇති. මම දන්නවා එයා සද්ද නොකර හෙමින් කරේ අපේ ඔය එයාට ඇත්තට සල්ලිත් නැහැ. නමුත් එයා කොහොම හරි සමහර ක්‍රීඩකයන්ට බූට්ස් එහෙම අරන් දීලා තියෙනවා. මම නම් කියන්න කැමති නැහැ. සමහර ප්ලේයර්ස්ට බූට්ස් අරන් දීලා තියෙනවා. අපි හරි ආදරේ. අපි යම් කිසි දෙයක් අපේ ළඟ වටින දෙයක් තියෙනවා එයාගේ අපි දෙන්නේ මේක තියාගන්න අංකල් අපි එන කියලා. ඒ වගේ ප්‍රේක්ෂකෙක් ඉන්නවා. ඒ වගේම අපිව විවේචනය කරන ප්‍රේක්ෂකෙක් ඉන්නවා. ඉතින් ප්‍රේක්ෂකයෝ කියන්නේ වර්ග දෙකක් ඉන්නවා. ක්ලබ් එකට හදවතින්ම කැමති අයත් ඉන්නවා. දැන් අපේ එළවලු මාකට් එකේ අය සෝන්ඩර්ස් කියන්නේ ඒගොල්ලන්ගේ ඇත්තම දෙමව්පියෝ වගේ තමයි. ඒගොල්ලන්ට මැච් එකක් තරදුනා මේගොල්ලන්ට ඉවස ගන්න බෑ. ඉවස ගන්න බෑ ඒගොල්ලන්ට ඒගොල්ලෝ ඒ තරම් සෝන්ඩර්ස් වෙනුවෙන් මැරලා තියෙන මිනිස්සු. ඉතින් ඒ වගේම තමයි මම මේ ඔයාලට කියන්නේ මම වික්ටරි ක්‍රීඩා සමාජය මතක් කරන නිසා මම චේන්ලා බ්ඩීන් මාස්ටර්ත් එක්කත් මම සෙල්ලම් කරලා තියෙනවා. ලංකාවේ තිබුණ අපිට තරගයකට හිටිය කණ්ඩායම තමයි වික්ටරි කණ්ඩායම කියන්නේ. චේන්ලා බ්ඩීන් මාස්ටර් ඉන්න කාලේ ලූෂන් හම්ස්ටා ලේලඩීන් මේ වගේ පරණ ප්ලේයර්ස්ලා මම හිතන්නේ දැන් ඉන්න ප්ලේයර්ලා දන්නෙත් නැහැ. චේන්ලා බ්ඩීන් මාස්ටර් සෙල්ලම් කරilla මම හිතන්නේ ඒ වගේ මිඩ්ෆීල්ඩ් එකක් දැන් තාම මම හිතන්නේ නැහැ. ඇඟ තිබුණාට පුදුම ටැලන්ට් එකක් තියෙන මේ ක්‍රීඩකයෙක් තමයි චේන්ලා බ්ඩීන් කියන්නේ. මගෙත් එක්ක රටවල් තුනකට ගියා කෝච් හැටියට. මම ඒක ජපාන් ගියා, ඉන්දියා ගියා. මගෙත් එක්ක ට්‍රිප් ගියා. අපි ආශ්‍රය කරලා තියෙනවා ළඟින්ම. හරිම හොඳ පුද්ගලෙක් මේ නිකන් වෙලාවට ෆීල්ඩ් එකේදී හරි පොඩක් හරි සබන්. ඒ කියන්නේ තගයි. එයා කියන දේ අපිට හරියටම කරන්න ඕන. ඉතින් ඒ වගේම මාස්ටර් ඒ කෙනෙක් මේ ක්‍රීඩා සමාජයේ ඒ වගේම අමතක කරන්න බැරි මිනිහෙක් තමයි ඩම්බර් කාටා. බෝල අරගෙන උස්සගෙන ඉන්නේ ෆයිල් එක අරගෙන ඇටෙන්ඩන්ස් එක මාක් කරන්නේ ඩම්පර් කාටා අමතක කරන්න බැරි කෙනෙක්. සෙනුලා බ්ඩීන්ට හදවත වගේ සෙනුලා බ්ඩීන්ලා ගෙදරද කොහෙද හිටියේ මම දැන් අර කිව්ලේන් එකේ ගෙදර තමයි හිටියේ. ඉතින් ඒ වගේ මිනිස්සුත් ඉන්නවා අපේ සපෝටර්ස්ලා අතරේ. හදවතින්ම මේ මිනිස්සුගේ ජීවිතේම පුද කරනවා. ඒ වගේම අය ඉන්නවා අපිට. සෝන්ඩර්ස් එකටත් ඉන්නවා ඒ වගේම. ඉතින් දැන් අපේ දැන් O40 ටීම් එක අපිට පොඩක් උදව් කරගෙන යනවා. උදල්ලා තින් ප්ලේස්ලට අරින්මින් ඔය කෙනාලා පුරුදු ගණන් දෙනවා. ඉතින් ඒකත් අපිට ලොකු හයියක්. මොකද ඒගොල්ලෝ මාකට් එකේ වැඩ කරන නිසා ඒගොල්ලෝ කොහොම හරි එතනින් ආදායම් කරගෙන අපිට උදව් කරනවා. ඒ වගේම අපිට සයිඩ් එකෙන් උදව් කරන මිනිස්සුත් ඉන්නවා. අපිට යමක් කිව්වන් පස්සේ අපිට එහෙම දෙනවා. මොකද දැන් පහුගිය දවස්වල කොරෝනා දවස්වල ප්ලේස්ලට මුකුත්ම නැහැ. හරිම අමාරුවෙන් හිටියේ. ඉතින් මම ඇත්තටම මගේ යාළුවන්ගෙන් මම සල්ලි වගේක් එක්කව කරගත්තා. සල්ලි වගේක් එක්කව කරගත්තා. රුපියල් 5000 එම මගේ අඳුරන යාළුවන්ගෙන්. ඒකවල මම කොහමද 1,50,000ක් වගේ එකතු කළා. මම හැම ප්ලේයර්ටම වගේ සීනියර් ප්ලේයර්ස් වලට 10 ගානේ අනිත් අයට 5 ගානේ මම ඔක්කොටම බෙදුවා. හැම ප්ලේයර්ටම බෙදුවා. ඉතින් ඒ වගේ ඉතින් ඒ සපෝටර් ලයින් තමයි අපි ඉතින් ඒ වගේ ආධාර පතාගෙන ඉන්නේ. ඉතින් මම නම් සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයෙන් මම සතුටුපත් මම ගන්නෑ. මම නොමිලේ පුහුණු කරන්නේ. මගේ මොකද මම සෙල්ලම් කරපු ක්ලබ් එක සිසන් මාස්ටර් නැති වෙන කාලේ මට බාර දීලා ගියේ. ඒක නිසා මම ඒ වගකීම මම බාර අරන් කරනවා. අපි දැන් වෙලාවත් හරි පරාන් තාම මොනවද තියෙනවද අපේ ප්‍රේක්ෂකයන්ගෙන් මාස්ටර්ට පණිවිඩයක්? මාස්ටර්ට එක පණිවිඩයක් තියෙනවා. අනෝජා බස්නායක කියලා තියෙනවා
මාස්ටර්ට ක්ලබ් එකට මොන හරි ස්පොන්සර්ෂිප් එකක් බලලා දෙන්නම් කියලා. ඉතින් මම යාට කියනවා අපේ ඩ්‍රොප් බෝල් පේජ් එක සම්බන්ධ කරගන්න අපි මාස්ටර්ව සම්බන්ධ කරලා දෙන්නම්. ඉතින් අපි සතුටුයි. ඉතින් මේ වගේම තමයි දැන් මම විශේෂයෙන් කියන්න ඕනේ රිෂාඩ් දැන් අපි අර මීට කලින් සතිය කළා ජාවලෙන් සභාපතිතුමාගේ සෙෂන් එකේදීත් මං හිතන්නේ රෙෆරි කෙනෙක් ලංකාවේ රෙෆරි කෙනෙක් මට නම හරියට මතක නැහැ. එයාත් ප්‍රශාන්ත් එයාත් කියලා තිබ්බා එයා නේවි කෙනෙක්. ඔව් එයාත් කියලා තිබ්බා ජාවලන් කණ්ඩායමට එයාගේ උපරිම සපෝට් එක දෙනවා කියලා. ඉතින් මේ වගේ වැඩසටහනකින් මේ මාරි දෙයක් වෙනවා නම් අන්න ඒක තමයි අපි කණ්ඩායමක් වශයෙන් ඩ්‍රොප් බෝල් වශයෙන් ලැබපු වැඩි ලොකුම ජයග්‍රහණය. අපිටත් ඕනේ මේ වගේ කණ්ඩායම් වලට ස්පොන්සර්ස්ලා ඇවිල්ලා මේ කණ්ඩායම් වලට ක්‍රීඩකයන්ව බලාගෙන මොන හරි දෙයක් කරලා ක්‍රීඩාව දියුණු කරනවා නම් අන්න එතන තමයි අපි තවත් ලබන තවත් ජයග්‍රහණයක් කියලා මම හිතනවා. මාස්ටර් මගේ පෞද්ගලික ප්‍රශ්නයක් එකක් හරි දෙකක් හරි මාස්ටර් සවුන්ඩර්ස් කණ්ඩායමේ නැත්තම් මාස්ටර් යන කණ්ඩායම ඒ කියන්නේ සවුන්ඩර්ස් කණ්ඩායම නැහැ දැන් ලංකාවේ නැහැ නම් මාස්ටර් කරලා බාරගෙන කරගෙන යන කණ්ඩායම මොකද්ද ඒක එකක් දෙවෙනි ප්‍රශ්නේ මාස්ටර් දැන් අවුරුදු ගාණක් තිස්සේ under 12 14 16 18 19 එහෙම කණ්ඩායම් පුහුණු කරු ලෙස කටයුතු කරලා තියෙනවා මේ අතරින් මාස්ටර්ට කියන්න පුළුවන් වඩාත්ම මේ ප්ලේයර් නම් සුපිරි මෙයා තමයි ප්ලේයර් කෙනෙක් කියලා එක්කෙනෙක් දෙන්නෙක්ගේ නම් කෙටියෙන් කියන්න පුළුවන් ද මාස්ටර් මේ වැඩසටහන අවසන් කරන්න කලින් අපිට අපේ සෝන්ඩස් ක්‍රීඩා සමාජය ගත්තොත් අපේ ඇත්තටම දක්ෂ ක්‍රීඩකයෝ තුන් හතර දෙනෙක් ඉන්නවා. කියන්නේ සුන්දරාජ් නිරේෂ් ඇවිල්ලා දක්ෂම ක්‍රීඩකයෙක්. උදාර ඉන්ද්‍රිය උදාර සනෝජ් සමීර හොඳ ක්‍රීඩක කෙනෙක්. පොඩු කියන්න ඕනේ නැහැ. ඒ වගේම අපිට පිටපස්සෙන් ගත්තොත් දිමු හොඳ ශක්තිමත් ඩිෆෙන්ඩරයක් අපිට ඉන්නේ. දිමු ඉන්නවා. සංජුක කියලා ඉන්නවා මගේ under 19 ප්ලේයර් කෙනෙක්. මේ දෙන්නම හොඳ දක්ෂ ක්‍රීඩකයෝ. මම ආසයි මේ වගේ ප්ලේයර්ස්ට මොකද ඒගොල්ලෝ ශ්‍රී ලංකාවේ විලාසය ඇත්තම හරිය අලංකාරයි. හරිම ලස්සනයි. බලන් ඉන්න මිනිසුන්ට වුණත් හරි නිරේෂ්ලා උදාරලා සනෝලා ශ්‍රී ලංකාවේ බලන්න හරිම ආසයි. ඉතින් මේ ඒ වගේම මම අපි ඕවර්ऑල් බලමු මාස්ටර් ලංකාවේ ඇතුළේ ක්‍රීඩකයන් මම ජර්වාන්ට හරි ආසයි ශ්‍රී ලංකාවේ විලාසය සබ්බීර් මොනවද ශ්‍රී ලංකාවේ කරනවා ඒ වගේම කොළඹ FC එකේ මම කියන්නේ පසල් ඉතිහාසයෙන් පසල් දැන් ලුස්ටා ගියා පසල් යන සාමාන්‍ය හොඳ ප්ලේයර්ස් ලා ඉන්නවා. ඔව් මාස්ටර් මගේ දෙවෙනි ප්‍රශ්නේ සවුන්ඩර්ස් නැත්තම් මාස්ටර් ඉන්න ක්ලබ් එක මොකද්ද? මේක තමයි ප්‍රශ්නේ. සවුන්ඩර්ස් නැත්තම් සවුන්ඩර්ස් වාගේ නැති වෙයි කියලා. නෑ මං අහන්නේ සවුන්ඩර්ස් කියලා නැත්තම් මාස්ටර් ඉන්න ක්ලබ් එක මොකද්ද කියන්නේ? මම ඒ කියන්නේ තවත් විදිහින් කියනවා නම් මාස්ටර් කෝච් කරන්න කැමති හරි කරන්න පුළුවන් කරයි කියලා හිතන ක්ලබ් එකක් තියෙනවද? මම ජාවලෙන් මම කරානේ. මම ජාවලෙන් ටික කාලයක් කරා. මම සතපහකට මම ගත්තේ නෑ. මම නොමිලේ තමයි මම ඒගොල්ලන්ට කරේ. මොකද මට පඩියක් ගෙව්වා. මම මේ පඩිය මම අත ගමන් ඉන්න සාමාන්‍ය ඔක්කොම ප්ලේස් වල මම බෙදලා තමයි මම ගියේ. මම පිටතින් එළියට ගියේ නෑ සල්ලි අරගෙන. ඒක මැක්සිල් ඔක්කොම දන්නවා. මම ඒ සල්ලි ඔක්කොම ප්ලේස් වලම තමයි මම බෙදුවේ. මම හරි ආදරේ එකක් දෙයක්. මම තාමත් තාවලෙන් එක පොදේ ඉන්නවා ලාල් එක්ක මැක්සිලා ඔක්කොම එක්ක ක්‍රීඩකයොත් මට හරි ආදරේ අල්ලීලා ඔක්කොම යාම දෙනෙක් ඔය මගේ තාවලෙන් ක්‍රීඩකයෝ ඔක්කොම මට හරි ආදරේ. මම සිටියේ කියා මට පුදුම වෙල්කම් එකක් තියෙනවා. ඒක මට අමතක කරන්න බෑ. මොකද මම යාවලෙන් කරන කාලේ මම කරා සෝන්ඩස් ක්ලබ් එක මට බාර ගන්නවා සීසන් මාස්ටර්ගේ අභාවයත් එක්ක කරා. මගේ ඇත්තටම එහෙම වුණොත් මම ක්‍රීඩා සමාජයක් ඇතුළේ මම ජාවලෙන් තමයි මම තෝරන්නේ. නෝ ඉතින් අපේ වෙලාවත් හරි දැන් අපිත් එක්ක සම්බන්ධ වුණා සුමිත් බලබල මාස්ටර් ඉතාමත්ම වටිනා සංවාදයක් මේක අනිවාර්යයෙන්ම නැවතත් බලන්න කියලා මම මතක් කරනවා කට්ටියට. මොකද ඉතාමත්ම පුළුල් ඇහැකින් බලන පාපොන්තුව ගැන බලන පුද්ගලයෙක් ඒ වගේම තමයි ඒ අදහස් අපි හිතපුත් නැති දේවල් අද එළියට ආව පොඩ්ඩක් මේ සුපර් ලීග් ගැන ප්‍රීසීසන් ගැන ක්ලබ් එක යන විදිය දැන් ආයෙ මම මතක් කරන්න කැමති අපේ ප්‍රේක්ෂකයන්ට ඔයගොල්ලෝගේ ඉන්න කන්ටැක්ට්ස් අනුව
සවුන්ඩර්ස් ජාවලේන් ඔය පරණි කණ්ඩායම් වැටෙන්නේ නැතුව තියෙන විදියට එන්න ඒක තමයි අපේ බලාපොරොත්තුව මේ වගේ මේ ප්‍රෝග්‍රෑම් වලින් සංවාද වලින් මේ පණිවිඩය බෙදලා යවන්න සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වලින්. ෆරාන් එහෙනම් අපි අද සංවාදයේ නිමා කරමුද? ඔව් ඔව්. මොනවාරි ප්‍රශ්න තියෙනවද? නා ඉරිෂාඩ් එච්චරයි ඒ අරුණාම වෙන ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිත් මාස්ටර්ට ස්තුතිවන්ත වෙනවා. මාස්ටර්ගේ මේ වෙලාව කාර්යබහුල වෙලාවක් අතර අපි මෙතන පැමිණ මාස්ටර්ගේ දර්ශකත් කිව්වා වගේ මේක හරි පුළුල් සංවාදයක්. අපි හරි ඩීප් ඩිස්කෂන් කරා මෙව්වා. ඉතින් මම හිතනවා මේ ඩිස්කෂන් එක වැදගත් වේවි ඕනෑම කෙනෙකුට. ඇයි සවුන්ඩර්ස් සෙල්ලම් කරේ නැත්තේ? ඇයි ගාවලෙන් සෙල්ලම් කරන්නේ නැත්තේ? සුපර් ලීග් එකේ ප්‍රී සීසන් එක කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ කන්වර්සේෂන් එක බලන්න, මේ ඉන්ටර්විව් එක බලන්න. ඉතින් මාස්ටර් මේ හැම එකටම ලස්සනටම පිළිතුරු දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඉර්ෂාඩ් වෙලාවත් හරි. ඉර්ෂාඩ් ඔබට තමයි බාර. ඉතින් අපි නිවා කරන්න ඉස්සෙල්ලා ස්තුතිවන්ත වෙනවා මේ ඩයින්මෝ ආයතනයේට මේ ප්‍රෝග්‍රෑම් එකට සහයෝගය ලබා දෙනවට. ඒ වගේම අපිත් අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා අර්බන් ස්ටාර් පාපළු ක්‍රීඩකයන්ට අවශ්‍ය කරන බූට්ස් ඒ වගේ දේවල් සප්ලයි කරනවා. ඒගොල්ලන්වත් ඔයගොල්ලෝ මේ සම්බන්ධ කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉතින් මාස්ටර් බොහොම ස්තුතියි අපිත් එක්ක මේ හවස සංවාදයේ යෙදුනට. අපි සුබ පතනවා මාස්ටර්යි සවුන්ඩර්ස් ක්‍රීඩා සමාජයට අනිවාර්යයෙන්ම සුපර් ලීග් එකේ අපි ලබන පාර සුපර් ලීග් කවර් කරද්දී සවුන්ඩර්ස් කණ්ඩායමත් අපි ඉතාමත්ම ළඟින් කවර් කරගන්න අපිට ලැබෙයි කියලා. බොහොම ස්තුතියි මාස්ටර්. බොහොම ස්තුතියි. මමත් බලාපොරොත්තු වෙනවා එන අවුරුද්දේ මොකද වෙන්නේ කියලා. බොහොම ස්තුතියි.